හරි පුතේ අයිබෝන් අද අපි පටන් ගන්න යන්නේ ස්පීඩ් රිවිෂන් වැඩසටහනේ හතරවෙනි වීඩියෝ එක. හතරවෙනි වීඩියෝ එක පුතා දැන් මේකෙන් අපි කතා කරන්න හදන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග සම්බන්ධ භාග පාඩම නැත්නම් පුතේ භාග වලින් ඔයාලට රචනා පේපරේ හම්බ වෙන රචනා ගාන ගැන. පුතේ රචනා පේපරේ කිව්වට භාග ගාන වැටෙන්නේ ව්‍යුහගත රචනා ගානක් විදිහට. ඒතර ව්‍යුහගත රචනා පේපරේට තමයි ওই භාග ගාන වැටෙන්නේ. ඉතින් රචනා ගානක් වගේම තමයි ලකුණු 10ක් පුතා එතන. හරි. එතකොට මේ ලකුණු 10 ගන්නට කරන්න ඕනි දේවල් ටික පුතා උඹට සරලව ඒ වගේම පුතා සාරාංශ කරලා කෙටියෙන් කියලා දෙන්න තමයි මේ හදන්නේ. ඒතර භාග සම්බන්ධ ඔබගේ ඔළුවේ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටිය ඉන්න පුළුවන් පුතේ භාග සම්බන්ධ දැනුමක් නැති කට්ටිය. ඒ කට්ටියට පුතා මම පුළුවන් තරම් උපරිම සරල කරලා අඩු කාලයක් ඇතුළත වැඩේ කොට දාන්න උපරිම try කරනවා. හරියට මුලින් ඉඳලා සිද්ධිය ඔලුවට දාගෙන පුතා වැඩේ කොට දාගනින්. දැන් භාග වලින් විභාග රචනා පේපරේ ලකුණු 10 ගාණක් යනවා කියන එක ඔබ දන්නවනේ. හරි. ඔය ගානේ පුතා ඇත්තටම ගාන කිසිම අමාරුවක් නැහැ පුතා. පට්ටම ලේසි ගාන. ඒක කියලා තියෙන දේ හරියට තේරුම් අරගෙන පුතා අහන ප්‍රශ්න වලට පැහැදිලිව උත්තර ලියන එකයි තියෙන්නේ. හරි. ඊට අමතරව පුතේ ගාන ඇතුලේ පොඩි පොඩි ටෙක්නික් වාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උත්තර වලට යන්න ගියපුවාම හරි ඒ දේවල් පුතා පැහැදිලිව වාට කියලා දෙන්නයි කියන එක. පුතේ මම ඉස්සරලාම භාග සම්බන්ධ මූලික සුළු කිරීම් ටික කියලා ඉන්නවා. භාග සම්බන්ධ මූලික සුළු කිරීම පුතේ වම්බලගේ ඔළුවේ තියෙන අනිවාර්යෙන්ම. ඒතර භාග පාඩම පොඩි කාලේ ඉඳලා ඔබ ඉගෙන ගන්න පාඩම. හරි. ඒතර මූලික සුළු කිරීම කියලා කිව්වහම පුතේ ගණිතයේ මූලික සුළු කිරීම හතරයි තියෙන්නේ. එකතු කිරීම, අඩු කිරීම සහ ගුණ කිරීම, බෙදීම කියන හතර දෙනවා. හරි. ඒතර භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න, අඩු කරන්න, ඒ වගේම ගුණ ගන්න බෙදන්නේ කොහොමද කියන එක පුතේ මේනෝට උඹලා ඔක්කොම ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි මම ආයෙ පොචුට්ටක් මතක් කරලා දෙන්නම්. පුතේ භාග එකතු කිරීම සහ අඩු කිරීම. උඹලා ඔළුවේ තියාගනින්. භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි කියලා උඹට කිව්වොත් එහෙම භාග එකතු කිරීමේදී හෝ අඩු කිරීමේදී ඔබ බලන්න ඕනේ පුතා භාග සංඛ්‍යාව දෙකේ හරයන් දිහා. හරයන් දිහා බලන්න ඕනේ. හරයන් සමාන නම් භාග එකතු කරන්න අඩු කරන්න පුළුවන්. හරයන් අසමාන නම් පුතා භාග එකතු කරන්න අඩු කරන්න බෑ. හරයන් දිහා බලන්න ඕනේ භාග එකතු කරනකොට සහ අඩු කරනකොට. පුතේ හරය කියලා කියන්නේ දැන් භාග සංඛ්‍යාවක් ඉලක්කම් දෙකකින් හැදෙනවා. උඹ ඒක දන්නවා. උදාහරණයක් විදිහට 3න් 2 වගේ භාග සංඛ්‍යාවක් සලකම යට ඉන්න එකට හරය කියන උඩ ඉන්න එකට ලවය කියලා කියනවා. පුතේ භාග එකතු කරන්න හරි අඩු කරන්න හරි උඹට කිව්වොත් එහෙම අඩු කරන්න හරි ඕන්නම් පුතා භාග සංඛ්‍යා දෙකේ හරයන් දෙක දිහා බලපන්. හරි මම උදාහරණ ගානක් ගන්නම්. හරි පුතේ හිතන්නකෝ මෙහෙම. ඔයාලා තියෙනවා 5න් 2 එකතු කිරීම 5න් 1 5න් 2ට එකතු කරපන් කියනවා 5න් 1. දැන් භාග දෙක එකතු කරාපන් කියලානේ කියන්නේ. පුතේ භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී මම කිව්වා හරයන් දිහා බලපන් කියලා. හරයන් සමාන නම් වැඩේ කොට දැම්මගේ හරයන් අසමාන නම් ගේම ගහන්න බෑ පුතා. හරයන් දෙක සමානයි. මේ බලපන් හරයන් දෙක දිහා. මේක පළවෙනි භාගයේ හරයත් 5, දෙවෙනි භාගයේ හරයත් 5 යකෝ හරයන් දෙක සමානයි. හරයන් සමාන නම් අවසන් පිළිතුරේ හරයත් එයම වන අතර ලවයට අදාළ ගණිත කර්මය කරනවා. අවසන් උත්තරයටත් ඒ හරයම කියලා පුතා දෙන්නගේම හරය 5 තියෙන්නේ. උත්තරයටත් කියලා 5 ඉලක්කම හරය විදිහට ලවයට අදාළ ගණිත කර්මය කරලා තියපන් අවසන් උත්තරේ. පුතා ලවයේ දෙකට එකතු කරපන් කියනවා. එකක් 2 1 එකතු වෙච්ච ගමන් කෙලින්ම 3යි. 2 1 එකතු වෙච්ච ගමන් 3යි 5න් 3යි කිසිම අවුලක් නැහැ නේ පුතා. පට්ට ලේසියෙන් මැච් එකකට දැම්මනේ. හරි. අඩු කිරීමකුත් ඔහොමම සලගන්නම් බලාගනින් මෙහෙටලා. අඩු කිරීමකුත් ඔහොමම සලගන්න. හරි. මැද තියෙන පුතා අඩු කිරීමක්. මෙතන පොඩ්ඩක් ඉලක්කම විශාල කරන්න. හරි. මෙහෙම හිතපන්කෝ. තියෙනවා 5න් 4. 5න් 4න් අඩු කරපිය කියලා කියනවා 5න් 1. 5න් 4න් අඩු කරපිය කියලා කියනවා 5න් 1. ඒත් යකෝ හරියන් සමානයි. අනිවාර්යෙන් භාග එකතු කරනකොට හරි අඩු කරනකොට හරි හරයන් දිහා බලපන් ඈ. හරි දැන් මේකයි පුතා භාග දෙක අඩු කරපන් කියලා කියන්නේ. හරි හරයන් දෙක දිහා බලපන්. මේකගේ හරය 5 මේකගේත් 5 තියෙන්නේ. හරයන් සමානයි. හරයන් සමාන නම් අවසාන උත්තරේටත් ඒ හරයම එනවා. ලවයට අදාළ ගණිත කර්මය කරලා තියපන් පුතේ උත්තරේ. දැන් 4න් අඩු කරපන් කියන එකක් 4න් එකක් අඩු වෙච්ච ගමන් ඉතුරු වෙන්නේ 3යි. සිද්ධ ඉවරයි 5න් 3යි අවසාන උත්තරේ. හරි. ඔක පුතා හරයන් සමාන වෙලාවට භාග එකතු කිරීම සහ අඩු කිරීම. හරයන් අසමාන දෙන්නෙක් සලකන්න. දැන් මම කිව්වා හරයන් සමාන වෙන්න ඕනි කියලා භාග එකතු කරනකොට සහ අඩු කරනකොට. හරයන් අසමානකෙක් උඹට આવොත් එහෙම ගන්න අතාරිනවද? පිස්සුද බං? උඹ දන්නවා වැඩේ කොට දාන්නේ කොහොමද කියලා. හරි අවධානය දපන්කෝ. හිතපන් මෙහෙම එකේ. 3න් 1 ධන 3න් 1 ධන තියෙනවා පුතා 12න් 5. 3න් 1ට එකතු කරාපන් කියලා කියනවා 12න් 5. දැන් බලපිය හරයන් දෙක දිහා. දැන් එකතු කිරීමක් තියෙන හරයන් දෙක දිහා බලපන්. පළවෙනි භාගයේ හරය 3, දෙවෙනි භාගයේ හරය 12. ඉතින් කෙලවිලා අනේ තියෙන හරයන් අසමානයි. හරයන් අසමාන නම් මං කියව එකතු කරන්න අඩු කරන්න බෑ කියලා. පුතේ හරයන් සමාන කරන් ඉදපිය. හරයන් සමාන කරන්න ගියපුවාම පුතේ ගුණ කිරීම මගින් තුල්්‍ය භාග ලියලා තෝ හරයන් සමාන කරන්නේ. හරි ඒ මහල කොට තෝල් වෙදියා ගන්න එපා. ගුණ කිරීම මගින් හරය සමාන කරපිය. ගුණ කිරීම මගින් හරය සමාන කරන්න ගියපුවාම හරි බලපිය පළවෙනි භාගයේ කීයෙන් හරි ගුණ කරලා දෙවෙනි කාගේ හරය හදන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පුතා මේකගේ 3 කීයෙන් හරි ගුණ කරලා 12 හදන්න පුළුවන්ද බැයිද කියලා බලපිය. පුළුවන් නම් මේ වැඩේ කරපන්. එහෙම බැයි නම් දෙවෙනි භාගයේ කීයෙන් හරි ගුණ කරලා පළවෙනි එකාගේ හරය හදන්න පුළුවන්ද කියලා බලපන්. ඒ කියන්නේ මෙතන 12 කීයෙන් හරි ගුණ කරලා 3 හදන්න. දැන් අරක බැයි නම් අර වැඩේ කරලා පුතා මැච් එකකට දානවා. හරි එහෙමත් බැයි නම්
එහෙමත් බැයි නම් පුතා හරයන් දෙක මාරු කරලා ගුණ කරපන් අනිවාර්යෙන් හරය සමාන වෙනවම තමයි. පළවෙනි භාගයේ ගුණ කරනවා දෙවෙනි කාගේ හරයෙන් උඩයි යටයි දෙකම. දෙවෙනි භාගයේ ගුණ කරනවා පළවෙනි කාගේ හරයෙන් පුතා එතන දෙන්නම ගුණ වෙන්න ඕනේ. ඒතර අනිවාර්යෙන් හරය සමාන වෙනවම තමයි හරයන් දෙක මාරු කරලා ගුණ කරපු ගමන්. හරි. පුතේ මෙතන නම් පළවෙනි භාගයේ ගුණ කරලා දෙවෙනි කාගේ හරය හදන්න පුළුවන්. බලපන්කො මේකාගේ 3 තියෙන්නේ අතන 12 තියෙන්නේ. 3 කීයෙන් හරි ගුණ කරලා 12 හදන්න පුළුවන්ද බැයිද කියලා හිතපන්. පුළුවන් නැකෝ එන ගහන්න වගේ හැදෙන 3 වරක් කීයද? 4. කෙලියා පුතා මේක ගුණ කිරීම 4ක්. දැන් යටට විතරක් දැම්මොත් කෙලවෙනවා. දාපම් පුතා උඩටත් 4ක්. මොකද නැත්තම් තුල්ලිය භාගයක් ලැබෙන්නේ නැහැ. හරි බලපම් මොකක්ද දෙන්නේ කියලා. 3 වරක් 4 මෙතන 12යි. උඩ 1 වරක් 4ෙන් එනවා 4ක්. ඔය යකා ධන එහා පැත්තේ තියෙනවා පුතේ 12න් 5. දැන් බලා අපි හරයන් දෙක දිහා. හරයන් සමාන වෙලා තියෙන්නේ අකෝ මුලින් හරයන් අසමාන වෙලා තිබ්බට හරයන් සමාන නම් කියලාපන් අවසාන උත්තරේටත් ඒ හරයම 12. ලවයට අදාළ ගණිත කර්මය කරලා තියාපිය. මොකද කරන්න කියන්නේ මේක 4ට එකතු කරපිය කියනවා 5ක් 4යි 5 එකතු වෙච්ච ගමන් කෙලින්ම කො 9යි. ඉවරයි පුතා අවසාන උත්තරේ 12න් 9ක් වෙනවා. ඉතින් ඇති ලබ්බක් නැහැනේ. දැන් මේක ගුණ කරලා සමාන කරන්න බැරි වුණා එහෙමනම් ඔය වගේම මේක ගුණ කරලා සමාන කරන්න පුළුවන්ද කියලා බලපිය. පුළුවන් නම් ඒ වැඩේ කොට දානවා මේ විදිහට. එහෙම නැත්නම් හරයන් දෙක මාරු කරලා පුතා දෙන්නම ගුණ කරලා දාපන්. අනිවාර්යයෙන්ම සමාන වෙනවම තමයි. අර ඔය පුතා භාග සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. හරි. මම ගන්නම් පුතා ඊට පස්සේ භාග ගුණ කිරීම. භාග ගුණ කිරීමේදී හිතපන් භාග සංඛ්‍යා දෙකක් මම ගන්නම්. මේ හරියන්කෝ. කො 20න් 12 ගුණ කරපිය කියලා කියනවා. 20න් 12 ගුණ කරපිය කියලා කියනවා. 15න් දාන්න 8. 15න් 8න් ගුණ කරපන් කියලා කියනවා 20න් 12 කියන එක. දැන් මේ උන් දෙන්න ගුණ වෙන්න කියපහම පුතා භාග ගුණ කිරීමේදී භාග ගුණ කරපන් කියලා කිව්වොත් එහෙම උඩ යට පොදු සාධක කපලා හරේ ලවෙන් ගුණ කරපන්. උඩ යට කැපෙනේ උන් කපලා හරයෙන් ලවෙන් ගුණ කරලා දාපන් පුතා උඹට ඕනේ උත්තර ගන්න පුළුවන්. අර උඩ යට කැපෙනේ උන් කිව්වහම බලපිය මෙහෙම කප මේ දෙන්න ඕන උඩ යට කැපුවාට මේ දෙන්න උඩ යට කපන්න පුළුවන් පුතේ හරහටත් කපන්න පුළුවන් මැද ගුණ කිරීම තියෙන හින්දා. මේ දෙන්න කැපෙනවා නම් පොදු සාධක තියෙනවා නම් කපපන්. මේ දෙන්න කපන්න පොදු සාධක තියෙනවා නම් ඒත් කපපන් පුතා. හරි. දැන් කැපෙන විදිහකට කප පුතා. දැන් ඕනම් මට පුළුවන් මේ 12යි 20යි කපලා දාන්න. දෙන්නම කීයෙන් බෙදන්න පුළුවන් ඒ උන් දින්නේ? කීයෙන් බෙදන්න පුළුවන් ඒ උන් දින්නේ? දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදනවා පුතා. හැබැයි ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා පුතේ. ලොකු ඉලක්කමකින් කපලා දාපන් එකපාරට. හරි 4ෙන් බෙදන්න පුළුවන් පුතේ දෙන්නම. 4ෙන් කපලා දාපන්කෝ. හරි උඩ ඉන්න 12 කපලා දැම්මා පුතා 4ෙන් 12ට 4 ඉවුවා කීයද කියලා දාපියේ. 4 වරක් 3ෙන් යකෝ 12 එන්නේ. ඊට පස්සේ 20 කපාපියේ 20ට 4 ඉවුවා 5යි. වෙන කැපිලි බලපිය වෙන කැපෙනවා පුතා. මේ 8යි 15යි නම් තොට කපන්න පොදු ඉලක්කයක් නැහැ. හැබැයි යකෝ 3යි 15යි කැපුවකි. කපපිය 3ට 3 ඉවුවා 1යි 15ට 3 ඉවුවා කීයක් තියනවද? කෝ 5යි. 3 වරක් 5 15යි. බලපිය වෙන මොකක්වත් තියනවද උඩට කපන්න? නෑ වෙන එකක් නෑ පුතා. එහෙනම් හරයෙන් ලවෙන් ගුණ කරලා දීපන් අවසාන උත්තරේ. මෙතන 5 වරක් 5 25යි උඩ 1 වරක් 8යි. ඔන්න පුතා සිද්ධිය ඉවරයි. භාග සංඛ්‍යා දෙකක් ගුණ කරලා පෙන්නුවේ. දැන් උඩට කැපෙනේ උන් කපලා හරේනුත් ලවෙනුත් ගුණ කරලා දාපන්. හරි ඇති ලබ්බක් නැහැ. හරි යන පුතා ඊට පස්සේ භාග දෙකක් බෙදෙන විදිය කියලා දෙන්න. එක් භාග සංඛ්‍යාවක් තවත් භාග සංඛ්‍යාවකින් බෙදපන් කියලා කිව්වොත් පුතා දෙවනුවට ඇති භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරපන් උත්තර එනවා. භාග සංඛ්‍යා දෙකක් ගුණ කරපන් කියන වෙලාවේදී දෙවණියට ඉන්න භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරපන් උඹට ඕනේ උත්තරේ ගන්න පුළුවන්. පරස්පරය කියලා කියන්නේ පුතේ පරස්පරය ගන්න එක උඩ යට මාරු කරන්න ඕනේ. මම උදාහරණ ගානකින්ම කියන්නම් බලාගන්නකො මෙහෙට ඇරිලා. ඔව් හිච් එක කාලේ තෝ ඉගෙන ගන්න ඕවා. 24න් 10 තියෙනවා. ඔකා බෙදපිය කියලා කියනවා. 18න් 15 කියන කාගෙන්. 24න් 10 කියන එක බෙදපිය කියලා කියනවා 18න් 15 කියන කාගෙන්. පුතේ කරන්න තියෙන්නේ දෙවණියට ඉන්න භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරන එක. දෙවණියට ඉන්න භාග සංඛ්‍යාව 18න් 15. මෙයාගේ පරස්පරය ගන්න උඩ යට මාරු කරපිය හරියයි ලවයයි. මුට ඔහොමම ඉන්න කියාපිය කවුද? 24න් 10ට බෙදීම වෙනුවට ගුණ කිරීම දාලා මුගේ පරස්පරය ගන්න. 18 යවපිය උඩට 15ට වරෙන් කියනවා පල්ලට. පුතේ 15න් 18ක් වෙනවා. දැන් උඩ යට කැපෙනේ උන් කපලා හරේ ලවෙන් ගුණ කරලා දීපන්. හේතුව දැන් මේක ගුණ කිරීමේ ගාන. ඉවරයි සීන් එක. ඉතින් භාග බෙදීම අවුලක් නැහැ නේ බා. දෙවනට ඉන්න එකගේ පරස්පරයෙන් ගුණ කරපන්. ඊට පස්සේ ගුණ කිරීමේ ගානක් තියෙන උඩ යට කපලා කරලා දීපන්. එහෙනම් අවසාන උත්තර. මෙතන කපන්න පුළුවන් පුතා. කපමු අපි ඉස්සරලාම 10යි 15යි දෙන්නව පහෙන් බෙදෙන්නේ උන්නේ බා. කපපියේ පහෙන් 10ට තියෙනවා පහ එව්වා. දෙකක්. මෙතන 15 කැපුවා පුතා 15ට තියෙනවා පහ එව්වා. ඔව්. 3යි. 5 වරක් 3 15යි. ඊට පස්සේ වෙන මොක්කුද කැපෙන්නේ? තව කැපෙනවා පුතා. ඕනම් මේ 2යි 24යි කපලා දාපිය දෙකෙන්. දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 එව්ව 1යි. 2ට 2 එව්ව 1යි. 4ට 2 එව්වා 2යි. 4ට 2 එව්වා 2යි. ඊට පස්සේ 18යි 3යි කපපිය ඒත් කැපෙනවා පුතා. 18යි 3යි කැපෙනවා. කීයද? 3ෙන් කැපෙනවා පුතා. කපපිය 3ෙන්. 3ට 3 එව්ව 1යි. 18ට 3 වරක් 6යි. 3 වරක් 6 18යි. ඊට පස්සේ තව මරුනේ බං ඕම් බලපිය. 6යි 12යි කැපෙනවා ලස්සනට කැපෙනවා. 6යි 12යි කපපිය. 6ට තියෙනවා 6 එව්වා 1ක්. 12ට තියෙනවා 6 එව්වා
දෙකක්. ඉවරයි සිද්ධිය. වෙන මොකෙක්වත් කැපිලි නෑ පුතා. එහෙනම් හරයෙන් ලවයෙන් ගුණ කරපන්. උඹට ඕනි අවසාන උත්තරේ ගන්න පුළුවන්. මෙතන දෙවරක් එකෙන් එන්නේ පුතා හරයට 2යි. ලවයට එක් වරක් එකෙන් එනවා පුතා 1ක්. දෙකෙන් 1යි. සිද්ධිය ඉවරයි. ඔන්න පුතා භාග බෙදීමේ ගාණක් හදලා පෙන්නුවේ. ඒතර මූලික සුළු කිරීම හතර ඒක පුතා පටල ගන්න එපා ඈ. හොඳට ඔළුවේ තියාගන්න ඔබ. උතන පටල ගන්න එපා ඈ. මොකද භාග ගුණ කිරීමේදී සහ බෙදීමේදී හරය සමාන වෙන්න ඕනේ නැහැ. භාග එකතු වෙනකොට සහ අඩු කරනකොට එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී තමයි තෝ හරය දිහා බලන්න ඕනේ. භාග ගුණ කිරීමේදී සහ බෙදීමේදී පුතා හරය දිහා බලන්න දෙයක් නැහැ. හරි. භාග ගුණ කිරීම නම් උඩයට කපලා පුතා හරය ලවෙන් ගුණ කරලා දීපන්. බෙදීමක් නම් දෙවනි ඍණ භාග සංඛ්‍යාවේ පරස්පරයෙන් ගුණ කරපන්. අර භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී විතරයි හරයන් දිහා බලලා හරය සමාන කරලා මැච් එකකට දාන්නේ. හරි. පුතා ඔන්න සිද්ධිය මූලික සුළු කිරීම හතර පොඩ්ඩක් උඹට මතක් කරලා දුන්නේ. පුතේ මම ඊට පස්සේ බහින්නේ කෙලින්ම භාග රචනා ගානට. රචනා ගානට බහින්න හදන්නේ. ඒතකොට වැඩි විස්තර අපි රචනා ගාන ඇතුළේදී කතා කරමු. බලාගන්න කොමෙන්ටර්ලා මම තෝරගන්නම් පුතා විභාග ගැටලුවක් ඔබ. ගන්නම් ඉඳ චුට්ටක් මම අවුරුද්ද කියන එක. අර පාස් පේපර්ස් පොත් ළඟ තියෙන කට්ටිය ඉක්මනට සටපට ගාලා පෙරලා ගනින්. මම අවුරුද්දයි ගානයි කියන්නම්. ව්‍යුහගත රචනා පේපරේට ගාන වැටෙන්නේ. හරි පුතේ මම තෝරගන්නවා 2023 ගාන 2023 හරි ගාන ළඟ තියෙන කට්ටිය පෙරලා ගනි 2023 ව්‍යුහගත රචනා පේපරේ පළවෙනි ගාන 2023 ව්‍යුහගත රචනා පේපරේ පළවෙනි ගාන හරිද ගත්ත නෑ මම හරි පුතේ මේක මොකද්ද ගාන ඇතුළේදී කියන්නේ බලපන් ගාන කියවලා මිනිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අධියර 3ක් යටතේ තාප්පයක් බැඳීමට සැලසුම් කර තිබේ කියලා කියනවා පළමු වන අධියරයේදී ඔවුන්ගෙන් 10 දෙනෙක් එකතු වී දින 4ක් වැඩ කර තාප්පයේ මුළු දිගින් 7න් 4ක් නිම කළහ හරි පුතේ එන කතන්දරයක් කියනවා දැන් තාප්පයක් බඳින්න යන්නේ තාප්පයක සීන් යන්නේ මේක උඹට කියන්නේ තාප්පයක් බඳින කතන්දරයක් කියන්නේ හරි මොනවද මේක කියන්නේ ගාන ඇතුලේ නැවතත් මම ගාන කියවන්නම් බලපියයි පව් මිනිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් අධියර 3ක් යටතේ තාප්පයක් බැඳීමට සැලසුම් කර තිබේ කියලා කියනවා. ඒතර මිනිස්සු සෙට් එකක් උදලා පුතා තාප්පයක් බඳිනවා අධියර 3ක් යටතේ කියලා මේක උඹට කියන්නේ. අධියර 3ක් යටතේ පුතා තාප්පය බඳින්නේ. හරි. ඊට අමතරව පළමු වන අධියරයේදී ඔවුන්ගෙන් 10 දෙනෙක් එකතු වී දින 4ක් වැඩ කර තාප්පයේ මුළු දිගින් 7න් 4ක් නිම කළහ කියලා කියනවා පුතා. පළවෙනි අධියරයේදී 10 දෙනෙක් පුතා මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා දවස් 4ක් වැඩ කරලා පුතේ පළවෙනි අධියර ඉවර කරලා තියෙනවා. ඒතකොට පළවෙනි අධියරයේදී ඉවර කරලා තියෙන වැඩ ප්‍රමාණය 7න් 4ක් කියලා කියන්නේ. ඒතකොට මේක උඹට ඇඟට නොදැනි පුතා භාග වලට අමතරව වැඩහි ප්‍රමාණ ගානකුත් යනවා. බලපන්කෝ. හරි. රෝමිලක් එකේ මොකක්ද අහන ප්‍රශ්න කියලා බලාපිය. ඒතකොට පළවෙනි අධියරේ මේක ඉවර කරනවා කියලා කියන්නේ 7න් 4ක් ඈ ඔළුවේ තියාගනි. ඒතකොට පළමු අධියරේදී 7න් 4ක් ඉවර කරලා තියෙනවා. හරි මිනිස්සු 10 දෙනෙක් දින 4ක් වැඩ කරලා. ඒතර මිනිස්සු 10 දෙනෙක් දින 4ක් වැඩ කරලා තමයි පුතා මේ 7න් 4ක ප්‍රමාණයක් ඉවර කරගෙන තියෙන්නේ. තව එහෙනම් මට කියාපිය මේ වැඩේ ප්‍රමාණයෙන් කොච්චරක් ඉතුරු වෙනවද කියලා. 7න් දැන් 4ක් පළවෙනි අධියරේදී ඉවර කරලා තියෙනවා. එහෙනම් තව ඉතුරු වෙලා තියෙන්නේ 7න් ඉතුරු ටිකනේ බං. ඉතුරු ටික කියන්නේ 7න් 3යි. 7න් 3යි බං. 4ක් උඩට ගියා නම්. 7න් 3ක් තව ඉතුරුලා තියෙනවා පුතා සම්පූර්ණ වැඩ ප්‍රමාණයෙන්. හරි පුතේ මෙහෙම සීන්නක් තියෙනවා. දැන් උඹට හම්බෙන භාග ගාන ප්‍රායෝගික උදාහරණයක් ඇසුරෙන් තමයි පුතේ දෙන්නේ. ඒතොරේ දෙන ප්‍රායෝගික උදාහරණය උඹ ප්‍රායෝගික ජීවිතයට සෙට් කරගෙන ගාන තේරුම් ගනි. හරි නැත්තම් ඕක මේවා දිහා බලනකොට නිකම්ම ඉලක්කම් දිහා බලන විදිහට බලන්න එපා. මේ උන්ට තේරුම් තියනවා පුතා. ඉලක්කම් වලට පණ දීපන් තේරුම් තියනවා පුතේ මේ උන්ට. හරි අනේ තේරුම ඔබ හිතපන් ප්‍රායෝගික ජීවිතයට සෙට් කරගනින් පුතා ඔය දීලා තියෙන සංඛ්‍යා. ඒතර උඹට ගාන හැදෙන විදිය නිකම්ම හිතන පුතා ගාන හදන්න කරන්න ඕනේ දේවල් ටික. රෝමිලා කායකේ මේක කියන්නේ මොකද්ද? තාපයේ බැඳීමේ පළමු වන අධියර යටතේ කරන ලද වැඩහි ප්‍රමාණය මිනිස් දින කීයද කියලා අහනවා පුතා. ඒක නම් භාග කොටසක් නෙමෙයි.
භාග ගානක් නෙමෙයි පුතා වැඩෙහි ප්‍රමාණ ගානක්. ඒතර වැඩෙහි ප්‍රමාණ ගාන පුතා වැඩෙහි ප්‍රමාණ ගාන අනිවාර්යයෙන් වැටෙනවා කෙටි ප්‍රශ්න පේපරේට. කෙටි ප්‍රශ්න පේපරේට වැඩෙහි ප්‍රමාණ ගානක් වැටෙනවා. ওই ගාන හදන්න තියෙන සමීකරණේ වැඩෙහි ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන පුතා. ඒකත් ඔළුවේ තියාගන්න ඕන සමීකරණ අනිවාර්යෙන් කෙටි ප්‍රශ්නයක් වැටෙනවා. වැඩි ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. රෝම ඉලක්කම් එකේ අහන ප්‍රශ්නෙට පුතා උත්තර දෙන්න ওই සමීකරණ අපිට පාවිච්චි කරන්න වෙනවා. මොකද රෝම ඉලක්කම් එකේ පුතා මේක භාග සීන් ගන්න නෙවෙයි වැඩි ප්‍රමාණ සීන්යක් කියන්නේ. මොකද්ද මු කියන්නේ? තාපයේ බැඳීමේ පළමු වන අධියර යටතේ කරන ලද වැඩි ප්‍රමාණය මිනිස් දින කීයද කියලා අහන්නේ. පුතා වැඩි ප්‍රමාණය තමයි මිනිස් දින විදිහට අපි හඳුන්වන්නේ. ඒතර වැඩි ප්‍රමාණය හොයන්න ඕන නම් මිනිසුන් ගණනයි දින ගණනයි දාලා ගුණ කරපිය බඩු වෙනවා. පුතා මිනිසුන් ගණනයි දින ගණනයි දාපිය මූ කිව්වා පළවෙනි අධියරේ පුතා වැඩ කරන්නේ මිනිස්සු 10 දෙනෙක් දවස් 4ක් කියලා. ඒතර මිනිසුන් ගණන 10යි පුතා කියලාපන් 10 මෙතන මිනිසුන් ගණන වෙනුවට දැම්ම 10 මෙතෙන් ඩේ යකා ගුණ කිරීම දින ගණන ඇවිල්ලා දින කීයක්ද කියන්නේ මේක? 4යි යකෝ දින 4යි. 10 වරක් 4ෙන් ඔබට එන්නේ 40යි. ඒතර පුතා පළවෙනි අධියරේදී ඉවර කරලා තියෙන වැඩෙහි ප්‍රමාණය 40යි. මිනිස් දින 40යි යකෝ. මිනිස් දින 40යි. හරි. ඒ සිද්ධිය පුතා රෝම ඉලක්කම් එකේ ඇහුවේ. ඒතර භාගවලට අමතර ප්‍රශ්නයක් දීලා තිබ්බා. රෝම ඉලක්කම් දෙකට යමන් දැන්. රෝම ඉලක්කම් දෙකේ ඔබට මොකද්ද කියන්නේ? තේරුම් ගනින් රෝම ඉලක්කම් දෙකේ ගාන. දෙකේ මේ යකා කියනවා තාපයේ ඉතිරි වී ඇති දිගින් තුනෙන් එකක් දෙවන අධියරේදී නිම කරනු ලැබුවේ නම් එම ප්‍රමාණය තාපයේ මුළු දිගින් කොපමණ භාගයක්ද කියලා අහනවා. තාපයේ ඉතිරි වී ඇති දිගින් තුනෙන් එකක් දෙවන අධියරේදී නිම කරනු ලැබුවේ නම් එම ප්‍රමාණය තාපයේ මුළු දිගින් කොපමණ භාගයක්ද කියලා අහන්නේ. හරියට විස්තරය තේරුම් ගනින් කියන දේ සිද්ධිය තේරුම් ගනින් ඈ. සිංහල තමා පුතා කියවලා බලපන් හොඳට. කියවලා තේරුම් ගනින් මේ යකා මොකද්ද උඹට කියන්න හදන්නේ කියන එක. හරි. මූ කියන්නේ තාපයේ ඉතිරි වී ඇති දිගින් තුනෙන් එකක් දෙවන අධියරේදී නිම කරනු ලැබුවේ නම්. ඒ දෙවනි අධියරේ නිම කරන මේ ප්ලෑන් එකක් ගහගනින් පැත්ත කඩුකොලයක් අරගෙන. දෙවන අධියරේ නිම කරනවා කියලා කියන්නේ දෙවන අධියරේදී නිම කරනවා කියලා කියන්නේ පළවෙනි අධියරේ නිම කරපු ප්‍රමාණයට පස්සේ ඉතිරි වෙන කොටසින් ඉතිරි වෙන කොටස පිටින්ම ඉවර කරන්නේ නැහැ දෙවෙනි අධියරේදී. ඉතිරි වෙන කොටසින් මූ කියනවා තුනෙන් එකක්. ඉතිරි වෙන කොටසින් තුනෙන් එකක්. ඉතිරි වෙන කොටස දැන් කිව්වා පුතා ඉතිරි වෙන කොටස 7න් කීයක් දෙන්න ඕනි? 7න් 3යි යකෝ. ඒ ඉතිරි වෙන 7න් 3න් එකක් තමයි පුතා දෙවන අධියරේදී කරන්නේ. හරි. ඒතකොට ඉතිරි කොටසින් කියලා පුතා දෙවන අධියරේ මේක අවසන් කරන වැඩේ ප්‍රමාණය විස්තර කරන්නේ, නිම කරන ප්‍රමාණය විස්තර කරන්නේ. හොඳට ඔළුවේ තියාගනින් මේ කියන සිද්ධිය. පුතා භාග ගන්න ඇතුලේ උඹට මොකෙක්ව හරි ඉතිරියෙන් කියන වචනේ දාලා විස්තර කරවුවොත් එහෙම භාග ගන්න ඇතුලේ මොකෙක් හරි පුතා ඉතිරියෙන් කියන වචනේ දාලා විස්තර කරවුවොත් එහෙම උඹ ඊට පස්සේ අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින් ඌ එතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයපන්. මොකද්ද කිව්වේ? භාග ගන්න ඇතුලේ මොකෙක් හරි ඉතිරියෙන් කියලා උඹට විස්තර කරනවා නම් ඌ එතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයාගෙන ඉඳපන් ඉස්සරෝම අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින්. හරි. උදේ මූ විස්තර කරනවා. ඉතිරියෙන් කියලා විස්තර කරන්නේ දෙවන අධියරේ මේ කානිම කරන ප්‍රමාණය. දෙවන අධියරේ නිම කරන ප්‍රමාණය මූ විස්තර කරන්නේ ඉතිරියෙන් කියලා. කවුරු ගියාට පස්සේ ඉතිරි එකද කියලා දැන් බලපන්. ඊට පස්සේ ඉතිරි එක ඉස්සලා හොයලා දීපිය. අර හොඳට ඔළුවේ තියාගනින් ඈ. ඒතොර රෝම ඉලක්කම අදාළ නැහැ. කීවෙනි ප්‍රශ්නද කියන එක අදාළ නැහැ. ඉතිරියෙන් කියලා මොකෙක් වඩි විස්තර කරනවා නම් තෝ ඔක්කොටම කලින් ඌ එතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයපන්. අහන ප්‍රශ්නට උත්තර දෙන්න කලින්. එහෙනම් පුතා රෝම ඉලක්කම් දෙකේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න කලින් මූ ඔතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය මම හොයන්න යනවා. හරි ඉතිරිය. බලපිය පුතා කොච්චරද ඉතිරි වෙන්නේ කියලා. දැන් පළවෙනි අධියරේදී කරාට පස්සේ ඉතිරි ටික බං. දැන් සම්පූර්ණ ප්‍රමාණය කොච්චරද මේකගේ? සම්පූර්ණ වැඩ ප්‍රමාණය කොච්චරද කියලා බලපන්. දැන් තාපයේ සම්පූර්ණ වැඩ ප්‍රමාණය භාග සංඛ්‍යාවක් විදිහට කියපන්. දැන් පළවෙනි අධියරේදී ඉවර කරලා තියෙන්නේ 7න් 4ක් නම් ඒතකොට තව 7න් 3ක් ඉතිරි වෙනවා කියන එකත් ඔය දන්නවා. සම්පූර්ණ වැඩි ප්‍රමාණය 7න් 7යි. දැන් උඹට හැබැයි මෙතනින් ගන්න පුළුවන් ඉතිරි ප්‍රමාණය 7න් 3ක් කියලා පුතා. හැබැයි උඹ නිකම්ම අහසින් වටනවා වගේ උත්තර දාලා හරියන්නේ නැහැ. ඒක ආපු විදිය පැහැදිලිව පේන්න තියෙන්න ඕනේ පුතා. මොකද පියවර වලට උඹට ලකුණු හම්බ වෙනවා. එහෙනම් කෙලින්ම අවසාන උත්තරේ අහසින් වටනවා වගේ 7න් 3 කෙලින්න එපා. පුතේ මේක හැදෙන විදිය ගන්න. දැන් 7න් 3 තෝ කොහොමද ගත්තේ? සම්පූර්ණ වැඩෙහි ප්‍රමාණය වෙච්චි 7න් අඩු කරුවා පළවෙනි අධියරේ වෙච්චි ප්‍රමාණය. පළවෙනි අධියරේ වෙච්චි ප්‍රමාණය අඩු කරපිය සම්පූර්ණ වැඩෙහි ප්‍රමාණය 7න් 7යි යකෝ. 7න් 7යි. හරි සම්පූර්ණ වැඩෙහි ප්‍රමාණය 7න් 7යි. ඒ කියන්නේ අපි එකක් විදිහට සලකන්න එපා. එහෙනම් ආය හරයන් සමාන කරගෙන ලව් කරන්න වෙනවනේ දැන්. කෙලින්ම දාපිය 7න් 7ක් කියලා. 7න් 7න් අඩු කළා දාපිය පළවෙනි අධියරේදී ඉවර කරපු ප්‍රමාණය. ඒ කියන්නේ පුතා 7න් 4යි. 7න් 7යි අඩු කළා දානවා 7න් 4ක්. බලපිය මොකක්ද දෙන්නේ කියලා. මේ යකෝ භාග අඩු කිරීමක් හරේ සමාන. කියලාපන් එහෙනම් පොදු හරේ ඒකම හතරම ගෙලියා පොදු හරය. ලවයි බලපන් මොකද වෙන්නේ කියලා. 7න් අඩු කරපේ කියනවා 4ක්. 7න් 4ක් ගියපු ගමන් ඉතුරු වෙන්නේ 3යි. වැඩේ ගොඩ 7න් 3යි පුතා අවසාන උත්තරේ. 7න් 3යි අවසාන උත්තරේ. ඉතිරි ප්‍රමාණය මූ හොයපන් කියලා කිව්වේ නෑ කොහෙවත් ඈ මේ ගාන ඇතුලේ. හොඳට ඔළුවේ තියාගන්නකෝ. බලපන් මොකද්ද කිව්වේ.
පුතා වෙන මොකද්ද කුණු හරපයක් උඹගෙන් අහන්නේ? ඉතිරි ප්‍රමාණය හොයපන් කියලා මූ කිව්වේ නෑ. එහෙනම් තෝ මොන ඉලව්වකට ඉතිරි ප්‍රමාණය හෙව්වේ? පුතා ඉතිරි ප්‍රමාණය උඹ හෙව්වේ නැත්තම් උඹට ඔය අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බෑ. ඉතිරි ප්‍රමාණය හෙව්වේ නැත්තම් උඹට අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බෑ. පුතා ඒකට හේතුව බලපංකෝ දෙවන අධීරයේදී මේක ඉවර කරන ප්‍රමාණය විස්තර කරලා තියෙන්නේ පුතා ඉතිරි වන ප්‍රමාණයෙන් ඉතිරි දිගින් තාපේ ඉතිරි දිගින් තුනෙන් එකක් කියලා. ඉතිරි දිගින් තුනෙන් එකක් කියලා පුතා විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉතිරි දිග වෙච්ච 7න් 3 කියන එක අපි හෙව්වේ. හරි එහෙනම් ඔන්න එතනින් එහාට මම ගාන කියවනවා. මම ගානේ මොකද්ද ඔබගෙන් අහන ප්‍රශ්නයක් විදියට. එම ප්‍රමාණය තාපයේ මුළු දිගින් කවර භාගයක්ද කියලා අහනවා පුතා. ඒ කියන්නේ දෙවන අධීරයේදී ඉවර කරන ප්‍රමාණය තාපයේ මුළු දිගින් කොච්චර ප්‍රමාණයක්ද කොච්චර භාගයක්ද කියලා අහන්නේ. තුනෙන් එකක්ද? තුනෙන් එක එහෙම නෙමෙයි පුතා. තුනෙන් එක කිව්වේ ඉතිරියෙන් තුනෙන් එක. ඉතිරියෙන් තුනෙන් එකක් කියලා කිව්වේ. ඒතර තුනෙන් එක නෙමෙයි පුතා. 7න් කීයක් හරි එයි. මොකද මුළු ප්‍රමාණය 7කට වෙන් කරලා තියෙන්නේ. හරි. පුතා කීයක් දෙන්න කියන එක හරියට හොයාගන්න ඕන නම් මූ කියන විදිහට ඉලක්කම් දාපන්. හරි. දැන් මම ඔන්න පුතා අහන ප්‍රශ්නට උත්තරේ දෙන්න යන්නේ. මොකද්ද මූ ඇහුවේ? දෙවන අධීරයේදී අවසන් කරන ප්‍රමාණය. දෙවන අධීරයේ අවසන් කරන ප්‍රමාණය. අවසන් කරන ප්‍රමාණය දෙවන අධීරයේ අවසන් කරන ප්‍රමාණය සමානයි. හරි පුතා දැන් දෙවනි අධීරයේදී අවසන් කරනවා කියලා කිව්වේ පළවෙනි අධීරයේ අවසන් කරපු ප්‍රමාණයට කියන්නේ 7න් 4ක් අවසන් කරන්නේ. ඊට පස්සේ ඉතිරි වන ප්‍රමාණයෙන් 3න් එකක්. ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් පුතා දෙවන අධීරය ඉවර කරනවා කිව්වේ. ඉතිරි ප්‍රමාණයෙන් කියලා විස්තර කරපු හින්දා තෝ ඉතිරි ප්‍රමාණය හෙව්ව 7න් 3ක් කියලා ගන් එක මෙතෙන්ට. ගාර උඩින් හැවපු ඉතුරු ප්‍රමාණය ගම් මෙතෙන්ට. ඉතිරි ප්‍රමාණය 7න් 3යි. මේකගෙන් 3න් එකක් තමයි දෙවන අධීරයේදී ඉවර කරන්නේ. මේකගෙන් 3න් එකක්. ඒතර මොකද්ද ගණිත කර්මය? ඉතිරියෙන් කියලා විස්තර කරුවා නම් දාපිය බය නැතුව මැදට අරලා යන්න. ඉතිරි ප්‍රමාණය 7න් 3යි. ඔය 7න් 3න් කීයක්ද ගන්න දෙවෙනි දවසේ? දෙවෙනි අධීරයේදී 3න් එකක්. 3න් එකක්. ඉතිරි ප්‍රමාණය වෙච්ච 7න් 3න් එකක්. ඒ මොන කුණු හරපයකද යකෝ අල්ලලා යන්නේ දැන්? යන්ලානේ කියන්නේ ಗುಣ කරපන් කියන එක ಗುಣ කරපිය උත්තර එනවා. උත්තර එනවා පුතා. ඒතකොට ආයි උඹ අමුතුවෙන් සුළු කිරීම හිතන්න දෙයක් නැහැ. මේක ගානෙන්ම නිකම්ම නොකිය කියනවා. අල්ලා යන්න මැදට දාපිය කියලා. මොකද ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් ගනින් කියලා කිව්වේ. ඒතර ඉතිරි ප්‍රමාණය හොයන්න හේතුව දැන් උඹට තේරෙන්න ඕනි ගානට කලින්. ආහන ප්‍රශ්න උත්තර දෙන්න කලින් ඉතිරි ප්‍රමාණය හෙව්වේ නැත්තම් තොට මෙතන දා ගන්න බෑනේ යකාව. ඒ නිසා තමයි ඒකව කලින් හොයාගත්තේ. දැන් උඩ යට කපන කොල්ල දීපන් උත්තර. හරි කපන්න ගියපුවාම කපපිය 3යි කැපෙනවනේ කො ලස්සනට 3ට 3 එකයි 3ට 3 එකයි. හරේ ලවෙන් ගුණ කරලා දීපන් උත්තර. මොකද මැද තියෙන ගුණ කිරීම. 7 වරක් එකෙන් එනවා යකෝ යටට 7ක්. උඩ එක් වරක් එකෙන් එනවා පුතා එකක්. ඉවරයි සිද්ධිය. දෙවන අධීරයේදී ඉවර කරන ප්‍රමාණය පුතා සම්පූර්ණ තාපයේ මුළු දිගින් 7න් එකයි. 7න් එකක් දෙවන අධීරයේදී ඉවර කරනවා. 7න් එකක්. ඕම් බලාපන්කෝ. පළවෙනි අධීරයේ 7න් 4ක් ඉවර කෙරුවා. දෙවන අධීරයේ 7න් එකක් ඉවර කෙරුවා. ඒ කියන්නේ මේ වෙනකොට ඔක්කොම 7න් කීයක් ඉවර වෙලා තියෙනවද බා? 4 1යි 5යි. 7න් 5ක් ඉවර වෙලා තියෙනවා. එහෙනම් කීපිය තුන්වෙනි අධීරය සඳහා තව ඉතුරු වෙන්නේ 7න් කීයක්ද? පළවෙනි අධීරයේ දෙවෙනි අධීරයේදී ඉවර කරා පුතා 7න් 5ක්. තුන්වෙනි අධීරය සඳහා ඉවර වෙලා තියෙන්නේ තව 2යි. තව 2යි පුතා 7න් 2යි ඉතුරුලා තියෙන්නේ. හරි ඒක තමයි මූ ඇහුවේ නෑනේ. බලමු ඊළඟ ප්‍රශ්නේ කියවලා ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා රෝම ඉලක්කම් 2 ඉවරයි යකෝ. රෝම ඉලක්කම් 3 මොකක්ද කියන්නේ කියලා බලපන්. තාපය බැඳීමේ දෙවන අධීරෙහි නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද කියලා අහනවා. තාපය බැඳීමේ දෙවන අධීරෙහි නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද කියලා අහනවා පුතේ. හරි දෙවන අධීරෙහි නිරත වෙලා තියෙනවා කියලා කිව්වේ මිනිස්සු කී දෙනෙක්ද? තේරුම් ගනින් දෙන්නෙක්. හරි එතකොට දෙවන අධීරයේ වැඩේ ප්‍රමාණය ඉවර කරන්න මිනිස්සු ඉන්නේ දෙන්නයි පුතා. මිනිසුන් ගණන 2යි. ඉන්න මිනිසුන් ගණන 2යි පුතා. හරි ඒ කියන්නේ අර 7න් එක කරන්න. සම්පූර්ණ වැඩේ ප්‍රමාණයෙන් 7න් එක කරන්න පුතා. දෙන්නෙක් ඉතුරුලා ඉන්නවා. හරි. පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද කියලා අහනවා. හරි. ඒ දෙන්නට පුතේ ඒ වැඩේ සඳහා දවස් කීයක් යනවද කියලා අහන්නේ. හරි. ඒතර තේරුම් ගනින් සිද්ධිය හරියට. හරි පුතේ අපි රෝම ඉලක්කම් 3 දැන් මේක මොකද්ද කිව්වේ ගානේ? ගානේ පුතා කිව්වේ දෙවනි අධීරයේ ඔය ඉතිරි වෙලා දෙවනි අධීරයේ ඔය සිදු කරන කියන්නේ තාපයේ බඳින තාපයේ ඔය වැඩ ප්‍රමාණය කරන්ට මිනිසුන් දෙදෙනෙකුට ගතවන දින ගණන කොච්චරද කියලා ඔබගෙන් ඇහුවේ පුතා. මිනිසුන් දෙන්නෙකුට ගතවන දින ගණන කොච්චරද කියලා ඔබගෙන් ඇහුවේ. හරි එහෙනම් පුතා වැඩේ කොට දාන්න යනවා. දැන් උතනින් පුතා මිනිසුන් ගණන දීලා තියෙනවා මිනිස්සු දෙන්නෙක් කියලා. අහන්නේ පුතේ ගතවන දින ගණන කොච්චරද කියලා. ගතවන කාලේ පුතා කොච්චරද කියලා අහන්න. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න පුතා භාග පිළිබඳ දැනුම විතරක් ඔබගේ ඔළුවේ තිබ්බට මදි පුතේ. මෙන්න මේ පොයින්ට් එක ඕනි වෙනවා. මොකද වැඩෙහි ප්‍රමාණය. හේතුව පුතා වැඩෙහි ප්‍රමාණයයි
ඒ වගේම මිනිසුන් ගණනයි දන්නවා නම් උඹට දින ගණන හොයා ගන්න පුළුවන්. හරි එහෙනම් අර දෙවනි අධ්‍යයනයේ කරන වැඩේ ප්‍රමාණය කරන්න පුතා දෙවනි අධ්‍යයනයේ ඉතුරුලා තියෙන සිදු කරන 7න් 1 කියන වැඩ ප්‍රමාණය සිදු කරන්නට මිනිසුන් දෙදෙනෙකුට ගතවන දින ගන්න කොච්චරද කියලා උඹගෙන් අහන්නේ මිනිසුන් ගන්න දන්නා පුතා දෙන්නෙක් කියලා. හරි එහෙනම් පුතා ඒ කතන්දරයට අදාළව දෙවන අධ්‍යයනයේ කරන වැඩේ ප්‍රමාණය කොච්චරද කියලා ඔක්කොටම කලින් හොයාගනින්. දෙවන අධ්‍යයනයේ සිදු කරන වැඩේ ප්‍රමාණය උඹ දන්නවනම් පුතා මේ සමීකරණේ පාවිච්චි කරලා උඹට ඕනේ උත්තරේ දී ගන්න පුළුවන්. අන්න පුතේ එහෙනම් සිද්ධිය උඹ ඔක්කොටම කලින් හොයාගන්න ඕනි දෙවන අධ්‍යයනයේ මේ සම්පූර්ණ වැඩේ ප්‍රමාණය සිදු කරන වැඩේ ප්‍රමාණය 7න් 1ක් කියලා දන්නවා. ඒ 7න් 1 කියන භාග සංඛ්‍යාවට අදාළ වැඩහි ප්‍රමාණය කොච්චරද කියන එක හොයා ගන්න ඕනේ. මුතම ඔය වැඩහි ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න ගියපුවාම පට්ට ලේසි මේ මුගෙන් උදව්වක් ගන්නවා නම් මේකෙන් උදව්වක් ගනින්. මොකද මු කිව්වා ඉස්සරෝම පළවෙනි අධ්‍යයනයේදී මුළු වැඩහි ප්‍රමාණයෙන් 7න් 4ක් ඉවර කරනවා කියලා. ඒ වගේම ඒ 7න් 4ක් කියන වැඩහි ප්‍රමාණය කරන්නට මිනිසුන් 10 දෙනෙකුට දින 4ක් යනවායි කියලා කිව්වා. මිනිසුන් 10 දෙනෙකුට දින 4ක් යනවායි කියලා කිව්වා. එහෙනම් පුතා මේ 7න් 4 කියන භාග සංඛ්‍යාව මගින් නිරූපණය කරලා තියෙන වැඩහි ප්‍රමාණය කොච්චරද කියලා ඔබ දන්නවා. ඊට අදාළ වැඩහි ප්‍රමාණය කොච්චරද මේ රෝමි ලකන් ගෙහෙව්වේ ඒක තමයි. කී දෙනෙක්ද? කීයක්ද? මිනිස් දින 40ක්. මිනිස් දින 40ක් පුතා. එහෙනම් මේ 7න් 4 කියන භාග සංඛ්‍යාවට අදාළ වැඩහි ප්‍රමාණය නැත්නම් මිනිස් දින ප්‍රමාණය පුතා 40යි. يعني එක මිනිහෙක් මේ වැඩේ කෙරුවා නම් පුතා පළවෙනි අධ්‍යයනයේ කරන වැඩේ ප්‍රමාණය ඉවර වෙන්න ඒ මිනිහට තනියෙන් දවස් 40ක් වැඩ කරන්න වෙනවා. තනියෙන් දවස් 40ක් වැඩ කරන්න වෙනවා පුතා. එහෙනම් 7න් 4 කියන එකට අදාළ වැඩේ ප්‍රමාණය කොච්චරද කියලා ඔබ දන්නවා. ඒක 40යි. හරි. ඔන්න ඕක පාවිච්චි කරලා පුතා මේ දෙවන අධ්‍යයනයේ කරන වැඩේ ප්‍රමාණය කොච්චරද කියලා හොයපන්. පුතේ ඕක පාවිච්චි කරලා දෙවන අධ්‍යයනයේ වැඩේ ප්‍රමාණය හොයනකොට මෙහෙම අල්ලපන් ගන්න. දැන් 7න් 4යි පුතා. සම්පූර්ණ එක්කෙනා කොටස් 7කට වෙන් කරලා ඒ කොටස් 7න් කොටස් 4ක් මගින් 40ක් පෙන්නනවා නම් 4ක් මගින් 40ක් පෙන්නනවා නම් මේ 7න් එකක් මගින් කොච්චරක් පෙන්නනවද කියලා බලපන්. හරි. එහෙනම් මම පුතා ඉස්සරෝම රෝමි ලක්කම් 3 ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට පුතා ඉස්සරෝම මම කරන්නේ දෙවන අධ්‍යයනයේ වැඩහි ප්‍රමාණය හොයාගන්න එක. හරි. බලන්න ඉඳපන් එහෙනම් මෙහෙට ඇරිලා පළමු අධ්‍යයනයේ කරනවා 7න් 4ක වැඩ ප්‍රමාණය. හරි. වැඩ කියන්නේ 7න් 4ක් භාග සංඛ්‍යාවක් විදිහට වැඩහි ප්‍රමාණය 40යි පුතා. එහෙනම් දෙවන අධ්‍යයනයට අදාළ 7න් 1 මගින් නිරූපණය කරලා තියෙන වැඩහි ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න යන්නේ. හරි. බලගනින්කො මෙහෙට ඇරිලා. කො දෙවන අධ්‍යයනයේ වැඩහි ප්‍රමාණය. කො දෙවන අධ්‍යයනයේ වැඩහි ප්‍රමාණය දෙවන අධ්‍යයනයේ වැඩහි ප්‍රමාණය සමානයි. හරි. මෙතනින් ගණන්ලපන්. මේ 4ක් මගින් කොටස් 4ක් මගින් පෙන්වන්නේ 40යි බං. එහෙනම් එක කොටසක් මගින් පෙන්වන්නේ කීයක්ද කියන එක ඔබට දැනගන්න පුළුවන්. මේ 44න් බෙදුවා නම් පුතා 4 මගින් පෙන්වන්නේ 40ක්. 44න් බෙදිච්ච ගමන් මෙතන තියෙන එක කොටසක් මගින් පෙන්වන්නේ කීයක්ද කියන එක ඔබට හම්බ වෙනවා පුතා. ඒතකොට 4 මගින් 40ක් පෙන්නනවා නම් පුතා මෙතන තියෙන එක කොටසයි. එක කොටසක් මගින් පෙන්වන්නේ කීයක්ද කියලා බලපියේ. 4 මගින් 40ක් පෙන්නනවා නම් එක කොටසක් මගින් පෙන්වන්නේ කීයක්ද කියලා බලපියේ. අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චර 4ක් මගින් 40ක් පෙන්නනවා නම් එකක් මගින් කීයක් පෙන්නනවද? මේ සුළු කිරීම ගැන කතා කරද්දී පුතා මෙතන 40 බෙදීම 4ක් තියෙන්නේ. 44න් බෙදිච්ච ගමන් පුතා එක කොටසකින් පෙන්වන්නේ කීයක්ද කියන එක ලැබෙනවා පුතේ. ඒක එකෙන් ಗುಣ කෙරුවේ පුතා. සාමාන්‍ය අපි එහෙම ಗುಣ කරනවා පුතේ කියන්නේ හොයන්න ඕන එකකින් ಗುಣ කරනවා. මෙතන එකේ ඉලක්කම තියෙන නිසා පුතා මේ එකේ ඉලක්කමෙන් ಗುಣ නොකරුවත් ප්‍රශ්නයක් නෑ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මෙතන වෙන ඉලක්කමක් තිබ්බා නම් පුතා ඒ ඉලක්කමෙන් අනිවාර්යයෙන්ම ಗುಣ ගන්න ඕනේ. උඹට හොයා ගන්න ඕනේ. උඹට දැනගන්න ඕනේ කා හොයා ගන්න නම්. හරි. එහෙනම් පුතා වැඩේ කොට දාමු. මෙතන 4 4 1යි 4 4 1යි 0 4 0යි පුතා 10 වරක් 1 10යි. ඒ කියන්නේ 7න් 1 මගින් නිරූපණය කරලා තියෙන වැඩේ ප්‍රමාණය 10යි. මිනිස් දින 10යි පුතා. හරි. ওই වැඩේ ප්‍රමාණය ඉවර කරන්නට කොච්චර දින ගණනක් යනවද කියලා අහන්නේ මිනිසුන් දෙන්නෙකුට. එහෙනම් පුතා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න වැඩේ ප්‍රමාණය කියන සමීකරණය ගන්න. ඒක භාග වලින් පිට පහින්න යන්නේ. හරි. ගන්නවා පුතේ ඒක සමීකරණය වැඩහි ප්‍රමාණය සමානයි මිනිසුන් ගණන වැඩි කිරීම දින ගන්න. මිනිසුන් ගණන වැඩි කිරීම දින ගන්න. ඒ කාට අදාළ වැඩහි ප්‍රමාණය තෝ දැන් හොයාගත්තා. ඒක දාපි මේ පැත්තට 10යි. උ 10යි ඔක සමානයි. මිනිසුන් ගණන මිනිසු දෙන්නෙක් කියලා කිව්ව පුතා දැන් මම මිනිසුන් ගණන දෙකක් කියලා. ඒක ගුණ කිරීම දින ගණන තමයි උඹගෙන් අහන්නේ. දන්නේ නැහැ. දන්නේ නැති එක සඳහා දාපිය වීජ්‍ය සංකේතය මම x කියලා කියන්න ඔය කාට. x ට උත්තරයක් ගන්න. මොකද x මගින් පුතා දින ගණන නිරූපණය වෙලා තියෙන්නේ. එහෙනම් x ට උත්තරයක් ගන්න ගුණ කිරීමේ දෙක නැති වෙන්නේ මේ යකා බෙදලා දාපිය දෙකෙන්. මේකක් බෙදපිය දෙකෙන්. දෙකට දෙක කැපිලා නම් පුතා දෙකට දෙකේ 1යි යකෝ 10ට දෙකේ වුණා. 5යි. කෙලින්ම x සමානයි 5ක් වෙනවා. ඒ කියන්නේ පුතා අර දෙවන අධ්‍යයනයේ කරන වැඩේ ප්‍රමාණය වෙච්චි 10 කියන වැඩේ ප්‍රමාණය ඉවර කරන්නට මිනිස්සු දෙන්නෙකුට ගතවන දින ගණන පුතා x ග්‍යාගය 5ක් වෙනවා. පුතේ x කියන්නේ අපි අතින් දාගත්ත වීජය සංකේතයක්. ඒ නිසා වගන්තයකින් ගාන පැහැදිලි කරපන්. එම නිසා ගතවන දින ගණන කෙටියෙන් දාන්නම් දින ගණන සමානයි දින 5යි. දින ගණන පුතා 5ක් වෙනවා. ඉවරයි. ඔය රෝමි ලක්කම් 3 අහපු ප්‍රශ්නෙට උත්තරේ වැඩේ ප්‍රමාණය ඉස්සෙල්ලා හොයාගෙන තමයි පුතා ගේම ගැහුවේ. ඊට පස්සේ බහිනවා රෝමි ලක්කම් 4 ප්‍රශ්නෙට 4 මොකක්ද කියන්නේ කියලා බලාපන්කෝ.
රෝම ඉලක්කම් 4 මොකද්ද කියන්නේ කියලා බලාපන්. කො හතරවෙනි ප්‍රශ්නෙට බහිනවා. මූ කියනවා හතරවෙනි ප්‍රශ්නෙන් තාප්පය බැඳීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර් 200ක දිගක් ඉතිරිව ඇතනම් තාප්පයේ මුළු දිග සොයන්න කියලා කියනවා. තාප්පයේ බැඳීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර 200ක දිගක් ඉතිරිව ඇතනම් පුතේ දැන් අදියර දෙකයි ඉවර උනේ. අදියර දෙකයි ඉවර උනේ. පළවෙනි අදියරේදී 7න් 4ක් ඉවර කරා. දෙවන අදියරේදී 7න් එකක් ඉවර කරා. දැන් තොට තේරෙනවා තුන්වෙනි අදියර සඳහා ඉතුරු වෙන්නේ කොච්චරක්ද කියලා. එහෙනම් තුන්වෙනි අදියර සඳහා ඉතුරු වෙන්නේ පුතා පළවෙනි අදියරේ 7න් 4ක් ගියා. දෙවෙනි අදියරේ 7න් එකයි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රමාණය මේ වෙනකොට ඉවරලා තියෙන්නේ 7න් 5යි. අර 4යි 1යි. 5යි පුතා ඔක්කොම 7යි නම් තව ඉතුරු වෙනවා 7න් 2ක්. තුන්වෙනි අදියරේ කරන ප්‍රමාණය පුතා 7න් 2යි. 7න් 2යි. ඒක තාම අපි හොයලා නැහැ. කොහෙවත් ලියලා හෙව්වේ නැහැ පුතා. හැබැයි අපිට හිතින් හදා ගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් මෙතන වෙන්නේ මොකද්ද කියන එක. හරි. දැන් මේක අදින ප්‍රශ්න තේරුම් ගනින්කෝ. මොකද්ද මු කියන්නේ? තුන්වෙනි අදියර ගැන කතා කරන්න පුතා. තාප්පය බැඳීමේ තුන්වන අදියර තුල නිම කිරීම සඳහා මීටර 200ක දිගක් ඉතිරිව ඇතනම් පුතේ තුන්වෙනි අදියරේ ඉවර කරන්න ඉතුරු වෙලා තියෙන දිග දීලා තියෙනවා මීටර 200ක් කියලා. මීටර 200ක් කියලා දීලා තියෙනවා පුතා. තුන්වෙනි අදියරේ ඉවර කරන්න තියෙන ප්‍රමාණය තාප්පයේ දිග පුතා. තාප්පයේ දිග මීටර 200යි. ඒතකොට තුන්වෙනි අදියර සඳහා ඉතුරුලා තියෙන මීටර 200ක දුරක් තාප්පයෙන්. හරි. මීටර 200ක් කියලා දීලා අහන්නේ තාප්පයේ මුළු දිග. උතේ මුළු දිග කොච්චරද කියලා උඹගෙන් අහන්නේ. හොඳට තේරුම් ගනින් මේ පොයින්ට් එකත් මේකත් පුතා වැදගත් පොයින්ට් එකක් පුතේ මේ භාග ගාන තුල තියෙන. හරි. ඒක තමයි උදේ ඉස්සලා මං එක ටෙක්නික් එකක් කිව්වා. ඉතිරියෙන් කියලා විස්තර කරනවනේ ඉතිරි ප්‍රමාණය හොයාගෙන ගන්න බෑපන් කියලා කිව්වා. ඒ වගේම තමයි පුතා ගානේ අවසානයේ උඹට මෙන්න මේ වගේ ඉලක්කමකින් මොකෙක් හරි දෙනවා. ඉලක්කමකින් මොකෙක් හරි දෙනවා පුතා. දැන් ඇත්තරම මේ ගාන මුල ඉඳලා ඇදීගෙන ආවේ තාප්පයක් බඳින එකක් ගැනනේ කතා කරුවේ. තාප්පයක් බඳින එකක් ගැන කතා කරේ පුතා. එතකොට ඒකට අවශ්‍ය ওই වැඩහි ප්‍රමාණ හරමේ සිද්ධි ගොඩක් උඩින් කතා කරලා දුන්නා. හරි. හැබැයි කොහෙදිවත් පුතා මේ වෙනකන් කිව්වේ නෑ තාප්පයේ දිග සම්බන්ධ සිද්ධියක්. දිග දුන්නේ නැහැ පුතා කොහෙන්වත්. හැබැයි පුතා අවසානට ඔය වගේ ප්‍රශ්නයක් වැටෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ යන රාශිය මුලින්ම පුතා භාග සංඛ්‍යා වලින් කතා කරගෙන ඇවිල්ලා ඒ යකා පුතා ඉලක්කමකින් දෙනවා ඔය ගාන අවසන් වෙනකොට. මේ ප්‍රශ්නේ පුතා වැටෙනවා හැම ගානකම වගේ. හරි. ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියපුවාම මේ කියන සීන්ටි ඔළුවේ තියාගෙන පුතා ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න යමන්. හරි. මොකක්ද දන්නව කතන්දරේ? පුතේ උඹට මොකෙක්ව හරි ඉලක්කමකින් දීලා තියෙනවා නම් අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින් ඔය ඉලක්කමකින් දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක් විදිහට හොයපිය. උඹට මොකෙක් හරි ඉලක්කමකින් දීලා තියෙනවා නම් භාග ගන්න ඇතුලේ අහන ප්‍රශ්නෙට උත්තරය දෙන්න කලින් පුතා ඔය ඉලක්කමකින් දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක් විදිහට හොයපන්. ඒතකොට පුතේ ලේසියෙන් අහන ප්‍රශ්නෙට උත්තරය දී ගන්න පුළුවන්. එහෙනම් මේ ඉලක්කමකින් දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක් විදිහට හොයපිය. පුතා ඉලක්කමකින් දීලා තියෙන මීටර 200ක් කියලා තුන්වෙනි අදියරේ ඉවර කරන ප්‍රමාණය. තුන්වෙනි අදියරේ ඉවර කරන ප්‍රමාණය මම මේ පැත්තේ බෝඩ් එක මකා ගන්නවා. උඹට පුතා මේ ගාන නෝට් එකක් අහරමේ දා ගන්න ඕන නම් උඹ වීඩියෝ එක ස්ටොප් කරලා දාගනින් ඈ. හරි. එහෙනම් ඔන්න මම කතන්දරයට බහිනවා. රෝම ඉලක්කම් 4 තිබ්බ ප්‍රශ්නට උත්තර දෙන්න. රෝම ඉලක්කම් 4 ප්‍රශ්නට උත්තර දෙන්න යන්නේ. අවධානය ඉඳපන් හැමෝම. රෝම ඉලක්කම් 4 උත්තර දෙන්න යන්නේ යකෝ. හරි. ඉලක්කමකින් දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක් විදිහට හොයන්න පුතා. ඉලක්කමකින් දුන්නේ 200. හරි. ඕක භාග සංඛ්‍යාවක් විදිහට හොයන්න ඕනේ. ඔය මොකද්ද කියන එක තේරුම් ගන්න පුතා. ඔය 200ක් කියලා මේක කිව්වේ තුන්වෙනි අදියරේ සිදු කරන වැඩ ප්‍රමාණය. තුන්වෙනි අදියරේ සිදු කරන වැඩ ප්‍රමාණය එහෙනම් ඔය පිය භාග සංඛ්‍යාවක් විදිහට. තුන්වෙනි අදියරේ සිදු කරන වැඩේ ප්‍රමාණය උතර හොයන්න ඕන. තුන්වෙනි අදියරේ මේ තාප්පයෙන් ඉවර කරන ප්‍රමාණය භාග සංඛ්‍යාවක් විතර හොයන්න මොකද කරගන්න ඕනේ? ඉතින් බං සම්පූර්ණ තාප්පේ 7න් 7යි. ඔය 7න් 7 වෙච්ච සම්පූර්ණ තාප්පයෙන් පළවෙනි අදියරේ සිදු කරපු 7න් 4යි දෙවන අදියරේ සිදු කරපු 7න් එකයි අඩු කරලා දාපි. ඉතින් ඉතුරු වෙන. ඒතර තුන්වෙනි එක විතරනේ. පළවෙනි එකයි දෙවෙනි එකයි අඩු කරපිය පුතා සම්පූර්ණ තාප්පේ දිගෙන්. සම්පූර්ණ තාප්පේ දිග පුතා භාග සංඛ්‍යාව විතර මට ගන්න පුළුවන් 7න් 7ක් කියලා. හරි මම ගන්නම් තුන්වෙනි අදියරේ කරන ප්‍රමාණය. තුන්වන අදියරේ අවසන් කර ප්‍රමාණය. අවසන් කෙරෙන ප්‍රමාණය. තුන්වෙනි අදියරේ අවසන් කෙරෙන ප්‍රමාණය සමානයි. හරි බලපිය මොකද කරන්න ඕනේ? සම්පූර්ණ තාපයේ දිග වෙච්චි 7න් 7 කියන එකගෙන් 7න් 7 කියන එකගෙන් අඩු කරපිය පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ ඉවර කරපු ප්‍රමාණය. දැන් පළවෙනි අදියරේ ඉවර කරපු ප්‍රමාණය 7න් 4ක්. පළවෙනි අදියරේ ඉවර කරපු ප්‍රමාණය පුතා 7න් 4යි. දෙවන අදියරේ ඉවර කරපු ප්‍රමාණය 7න් 1යි. එහෙනම් සම්පූර්ණ තාපයේ දිග වෙච්ච 7න් 7න් අරුන් දෙන්නගේ එකතු අඩු කරපිය 7න් 4 සහ අනිත් එක 7න් 1. ඒතර පළවෙනි අදියරේ ඉවර කරපු ප්‍රමාණය දෙවෙනි අදියරේ ඉවර කරපු ප්‍රමාණය එකතු කරලා සම්පූර්ණ එකකින් අඩු කරපු ගමන් පුතා තුන්වෙනි අදියරේ ඉවර ගන්න තියෙන ප්‍රමාණය තමයි උත්තර ලැබෙන්නේ. මේ විදිහට උත්තරේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර ඉතිරි ප්‍රමාණයක් නැතෝ ඇත්තටම ඔය හොයන්නේ.
පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය තෝ හොයන්නේ. පුතා ඉතිරි ප්‍රමාණය හොයන්න ගියපුවාම හරි මීට වඩා ලේසි ක්‍රමයකුත් තියෙනවා. මොකක්ද දන්නවද? මෙහෙම ගන්න පුළුවන් අවුලක් නැහැ. හරිද? මේ සොලු කිරීම ඉවර කරපුවාම පුතේ උඹට ඕනේ උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මීට වඩා ලේසියෙන් කරන්න පුළුවන් පුතා එක තැනකදී. හරි එක පොයින්ට් එකක් අල්ලගත්තොත් පුතා මීට වඩා ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. ඒක තමයි උඹට මතකද මීට උඩින් පුතා අපි ගාණක් ඇදුවා. ඒ ගාණ ඇතුලේ පුතා ඉතිරි ප්‍රමාණයක් කෙවුවා. රෝම ඉලක්කම් දෙකේ ගාණ. රෝම ඉලක්කම් දෙකේ ගානේ පුතා ඉතිරි ප්‍රමාණයක් කෙවුවා. රෝම ඉලක්කම් දෙකේ හෙව්ව ඉතිරි ප්‍රමාණය මොකಾದ? පුතේ මම මේක මැකුවා. හරි හැබැයි උඹට උඩින් ගාන තියෙනවනේ වීඩියෝ එක පිටිපස්සට බලන්න පුළුවන් පුතා. රෝම ඉලක්කම් දෙකේ ඉතිරි ප්‍රමාණයක් හෙව්වා. බලපන් ඒ ඉතිරි ප්‍රමාණය මොකಾದ කියලා පුතා. එතනදී හෙව්වේ අපි පළවෙනි අදියරේ ඉවර වැඩ ප්‍රමාණයක් කරාට පස්සේ ඉතිරි ප්‍රමාණය. يعني 7න් 4ක් අඩු කරුවාට පස්සේ පුතා සම්පූර්ණයෙන් ඉතිරි වන 7න් 3 කියන එක තමයි පුතා රෝම ඉලක්කම් දෙකේ අපි හෙව්වේ. ආන්ගේ ඉතිරි ප්‍රමාණය කියන්නේ පළවෙනි අදියර අඩු වුණාට පස්සේ ඉතිරි ප්‍රමාණය. හරි. ඉතිරි ප්‍රමාණයෙන් එතන ඉතිරි වුණ ප්‍රමාණයෙන් දෙවන අදියරේ කරන ප්‍රමාණයත් අඩු කරපන්. එතකොට තොටෝනිකාව ගන්න පුළුවන් පුතේ පට්ට කෙටියෙන් ගන්න පුළුවන්. පළවෙනි අදියරේ වැඩේ ප්‍රමාණය ඉවර කරාට පස්සේ ඉතිරි වුණා පුතා 7න් 3ක්. ඔය 7න් 3 හෙව්වේ රෝම ඉලක්කම් දෙකේ ගානේ. 7න් 3ක් ඉතිරි වෙලා තියෙනවා. ඒ ඉතිරි 7න් 3න් දෙවන අදියරේ කරන ප්‍රමාණය වෙච්චි 7න් එකත් අඩු කරපන්. එතකොට පුතා තුන්වෙනි අදියරේ ප්‍රමාණය තමයි ඉතුරු වෙන්නේ. එතකොට සම්පූර්ණ එකගේ මුන් දෙන්නගේ එකතු අඩු කරුවත් හරි. හැබැයි ඊට වඩා ලේසියෙන් අපිට ගන්න පුළුවන් පුතා රෝම ඉලක්කම් දෙකේ අතනදී අපි ගත්තා පළවෙනි අදියරෙන් පස්සේ ඉතිරි ප්‍රමාණය වෙච්චි 7න් 3 කියන භාග සංඛ්‍යාව ඕකෙන් අඩු කරපන්. ඔය පළවෙනි අදියර ගියාට පස්සේ ඉතුරු ටිකනේ. ඕකෙන් අඩු කරපන් දෙවන අදියරේදී ඉවර කරපු ප්‍රමාණය. ඒ කියන්නේ පුතා 7න් 1 අඩු කරපිය මේ යකාගෙන් 7න් 1. ඒතර පුතා තුන්වෙනි අදියර සඳහා ඉතුරු වෙන ප්‍රමාණය උතර දැනගන්න පුළුවන්. ඒක කොච්චරයිද? හරය පුතා පොදු හරය 7ට ඇවිල්ලා තියෙන පුතා මොකද හරයන් සමානයි. කෙලිය පොදු හරය 7ට ලවේ බලාපි 3න් අඩු කරපිය කියන එකත් 3 එකක් ගියපු ගමන් ඉතුරු වෙන්නේ 2යි. වඩු ඉවරයි. මොකද්ද මූ හෙව්වේ? මොකද්ද අපි හෙව්වේ පුතා? තුන්වෙනි අදියරේ අවසන් කෙරෙන ප්‍රමාණය. ඒ කියන්නේ පුතා තුන්වෙනි අදියරේ ඉවර කරන්නේ මුළු කාණුවේ මුළු තාපයෙන් කොච්චර ප්‍රමාණයක්ද කියන එක හෙව්වේ යකෝ. ඒතකොට ඒක 7න් 2යි. ඒක 7න් 2ක් වෙලා තියෙනවා. ඒතකොට මූ කොහෙදවත් හොයපන් කියලා ගාන තුල කිව්වේ නැහැ. ඇයි ඒතකොට මේක හෙව්වේ? උදේ මම මොකද්ද කිව්වේ? උඹට භාග ගාන ඇතුලේ අවසානට මොකෙක්ව හරි ඉලක්කමකින් දෙනවා. අහන ප්‍රශ්නට උත්තර දෙන්න කලින් ওই ඉලක්කමකින් දෙන එක ආව භාග සංඛ්‍යාවක් විදිහට හොයපියේ. තුන්වෙනි අදියරේ ඉවර කරන ප්‍රමාණය ඉලක්කමකින් දුන්නේ එහෙනම් එයාක ආව භාග සංඛ්‍යාවක් විදිහට හෙව්වා. මේක භාග සංඛ්‍යාවක් විදිහට ගත්තා කියන පුතා අහන ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. හරි දැන් බලපියේ මොකක්ද ඔගෙන් අහන ප්‍රශ්න කියලා. බලපිය ඔගෙන් අහන ප්‍රශ්න මොකක්ද කියලා. මොකද ඇහුවේ? තාප්පයේ මුළු දිග හොයපන් කියලා කිව්වා. පුතා තාප්පයේ මුළු දිග හොයපන් කියලා කිව්වේ. බය නැතුව ලියපවන් අධ්‍යයන් මුළු දිග කියලා. එම නිසා මුළු දිග. පුතා තාප්පයේ මුළු දිග මුළු දිග කියලා කෙටියෙන් දැම්මේ. හරි ඒ නිසා තාපයේ මුළු දිග හොයාගන්න පුතා දැන් පුළුවන්. දැන් කිසිම කේස් එකක් නැහැ. හරි කොහොමද දන්නවද ගාන අල්ලන්නේ? දැන් බලපන් තුන්වෙනි අදියරේ ඉවර ගන්න 7න් 2යිනේ. 7න් 2යි සම්පූර්ණ තාපයේ කොටස් 7කට වෙන් කරලා ඕකෙන් කොටස් දෙකක් පුතා තුන්වෙනි අදියරේ ඉවර කරනවා. හරි ඒ කොටස් දෙකයි කියන්නේ කොටස් දෙක මගින් නිරූපණය කරලා තියෙන ඇත්තටම තාපයේ මීටර 200ක දුරක්. මේ කොටස් දෙක මගින් නිරූපණය කරලා තියෙන පුතා තාපයේ මීටර 200ක දුරක්. හරි පුතා කොටස් දෙක මගින් පෙන්නලා තියෙන්නේ මීටර් 200ක් නම් දෙක මගින් පෙන්නලා තියෙන්නේ 200ක් නම් තෝ බලපිය 7ක් මගින් පෙන්වන්නේ කීයක්ද කියලා. ඇයි 7 දැම්මේ? පුතා 7 දාන්න හේතුව මුළු තාපයේ දිග අහන්නේ. පුතා තාපයේ මුළු දිග මෙතන නිරූපණය වෙලා තියෙන්නේ 7 ඉලක්කම මගින්. ඒතකොට දෙකයි මගින් නිරූපණය කරලා තියෙන දුර මීටර් 200යි. ඒකයි පුතා දෙකෙන් 200ක් පෙන්නනවා නම් කියලා මම ගත්තේ. දෙකෙන් 200ක් පෙන්නනවා නම් 7න් කීයක් පෙන්නනවද කියලා බලපිය. මෙතන මොකද්ද වෙන්නේ? අර ඔය වගේ තුරු කිරීමක් කලිමුත් ලියුවා පුතා රතන උඩින් ලියලා තියෙන්නේ 200 දෙකෙන් බෙදිච්ච ගමන් පුතා එක කොටසකින් පෙන්වන්නේ කොච්චර දුරක්ද කියන එක අපිට ලැබෙනවා මීටර වලින් එක කොටසකින් පෙන්වන්නේ කොච්චර දුරක්ද කියන එක ලැබෙනවා පුතා මේක බෙදිච්ච ගමන් ඒක ගුණ කරනවා 7න් ඒක 7න් ගුණ වෙච්ච ගමන් පුතා 7යි කියලා අපි දැම්මේ මුළු තාපයේ වෙන් කරපු මුළු කොටස් ප්‍රමාණය ඒක පුතා 7න් ගුණ වෙච්ච ගමන් තාපයේ මුළු දිග උඹට හම්බ වෙනවා හරි බලපන් මොකක්ද දෙන්නේ කියලා දෙකට දෙකේ එකයි බිඳුවර 100 ගුණ කරපන් කියන 7න් පුතා 100 වරක් අත කියන්නේ කෙලින්ම 700යි මීටර මේ තාපයේ මුළු දිග බලපන් ගාන කොට දාපු විදිය. ඒතර පුතා කියපු සිද්ධිරිකේ විදිහට මොළුවේ තියාගනින්. හරි විශේෂ වැදගත් තැන් දෙකක් කිව්වා පුතා. එකක් තමයි ඉතිරියෙන් කියලා මොකෙක් හරි විස්තර කරනවා නම් පුතේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔබ ඒ ඉතිරි ප්‍රමාණය හොයපිය එතනදී අදහස් කරන. ඊට පස්සේ පුතා ඉලක්කමකින් මොකෙක් හරි දීලා තියෙනවා නම් ඔක්කොටම කලින් ඒ ඉලක්කමකින් දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක් විදිහට හොයපන්. හෙව්වට පස්සේ උඹට ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. හරි. ඒතකොට ඒ සිද්ධිය ඔළුවේ තියාගනින්. පුතා ඒතකොට මේ ගාන වැදගත් නෝට් එකක් තියෙනවා ඒක දාගන්න නෝට් කරගන්න ඕන නම් දාගනින්. හරි මම තව ගානකට බහිනවා. පුතා. තව ගානක් සාකච්ඡා කරමු අපි භාගවලින්. ඊට පස්සේ මම ගන්න ගාන මොකක්ද කියන්න.
හරි. පුතේ මම ඊට පස්සේ ගන්නේ 2017 විභාග ගන්න. 2017 විභාග ගන්න ඊට පස්සේ ගන්නට යන්නේ. අර පාස් පේපර් පොත් ළඟ තියෙන කට්ටිය පුතේ ගාන පෙරලා ගන්නේ 2017 ව්‍යුහගත රචනා පේපරේ පළවෙනි ගානට වඩුව ඇවිල්ලා තියෙනවා. 2017 ව්‍යුහගත රචනා පේපරේ පළවෙනි ගානට ඇවිල්ලා තියෙනවා. ගණින්කෝ ඒක. හරි. මොකද්ද මම එතනින් කියන්නේ? මොකද කියන්නේ? නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. ටැංකිය ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කෙරේ කියලා කියනවා. හරි. මොකද්ද කියන්නේ? සිද්ධියට තේරුම් ගනි. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. පුතා, ගෙදරක තියෙන වතුර ටැංකියක් ගැන කතා කරන්නේ. වතුර ටැංකියක් සම්පූර්ණයෙන් වතුරෙන් පිරීලා තියෙනවා කියන්නේ පුතා කටමට්ටම් වතුර තියෙනවා කියලානේ මේක උඹට කියන්නේ. හරි සම්පූර්ණයෙන් වතුරෙන් පිරීලා තියෙනවා ජලයෙන් පිරීලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට සහ 4න් එකක් නෑමට භාවිත කරේ කියලා කියනවා පුතා. සම්පූර්ණයෙන් පිරීලා තියෙන ඕන් ඔය ටැංකියේ තියෙන වතුර වලින් වතුර ප්‍රමාණයෙන් 10න් එකක් ගෙවත්තට ජලය දැමීමට ගන්නවා පුතා. දැන් ගෙවත්තට මල් පැල වලට අහන මේ වතුර දැන් තොපේ ගෙවල් වල තොපි එක දන්නවනේ. හරි පුතේ තියෙන ටැංකියේ වතුර ප්‍රමාණයෙන් මුළු ටැංකියේ වතුර ප්‍රමාණයෙන් 10න් එකක් මේ ගාන ඇතුලේ කියන ඔන්න ඔය කියන වැඩේ සඳහා ගන්නවලු. ඒ කියන්නේ පුතා 10න් එකක් ගන්නවලු ගෙවත්තට. ගෙවත්තට දාන්න ගන්නවලු යකෝ 10න් එකක් මුළු ටැංකියේ තිබ්බ වතුර ප්‍රමාණයෙන්. හරි. ඒතර 10න් එකක් ගෙවත්තට ගත්තලු. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ පුතා තව එකෙක් කියනවා 4න් එකක් නෑමට බය යකෝ මේක නාන්නටන් තියෙනවා. 4න් කීයක්ද? 4න් කොහ බලපන් 4න් 1යි. 4න් එකක් නාන්න ගත්තලු. නාන්න ගත්තව යකෝ අමුවෙන්ම. හරි. ඒතර 10න් එකක් ගෙවත්තට වතුර දාන්න ගත්තලු. 4න් එකක් නාන්න ගත්තා කියලා දැන් තෝ අතින් කියනවා. හරි. ඒතර බලපන්කෝ. කොහ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට ගත්තා කියනවා. 4න් එකක් නාන්න ගත්තලු කියලා කියන්නේ. හරි. ඒතර පුතා වැඩ දෙකක් සඳහා වතුර එළියට අරන් තියෙනවා. ගෙවත්තට දාන්නයි නාන්නයි. හරි. ඊට පස්සේ මොකද්ද මූ ගාණෙන් කියන්නේ? හොඳට ඔළුවේ තියාගනින්. මෙතන පුතා 10න් එක කියන එක ඉස්සරෝම අපිට දුන්න භාග සංඛ්‍යාව. 4න් එක කියන එක දෙවෙනිට දුන්න භාග සංඛ්‍යාව. එතකොට ඉස්සරෝම ගෙවත්තට ගත්තා ඊට පස්සේ නාන්න ගත්තා පුතා. හරි. ඔය මේ ගෙවත්තට ගත්තට පස්සේ නාන්න ගත්ත ප්‍රමාණය සමහර වෙලාවට උඹට පුතේ ගාණේ දෙන්න පුළුවන් මෙහෙම. දැන් ඔය වගේ දෙවෙනි එකක් විස්තර කරනකොට අරක ගියාට පස්සේ ඉතිරියෙන් කියලා මේක ආවේ විස්තර කරලා තියෙන්න පුළුවන්. දැන් මේකගේ නම් එහෙම සිද්ධියක් නැහැ. ඔය 4න් එක කියන එක සම්පූර්ණයෙන් පිළලා තියෙන මුළු ටැංකියෙන් පුතා 4න් එකක් දීලා තියෙන්නේ. මුළු ටැංකියෙන් 4න් එකක් කියලා මේක දක්වන්නේ. මොකද ඉතිරියෙන් කියලා වචනයක් ගාවලා නැහැ. ඉතිරියෙන් කියන වචනයක් ගාවලා මේක දීලා තිබ්බනම් පුතා හොඳට ඔළුවේ තියාගනින් කලින් ගානේදී මම කිව්වා ඉතිරි ප්‍රමාණය හොයාගෙන යන්න ඕනේ එයාකාව කොට දාන්න නම්. හරි දැන් මුගේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ ටැංකියෙන් 10න් එකක් ගෙවත්තට ගියා. සම්පූර්ණ ටැංකියෙන් 4න් එකක් නාන්න ගියා. ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලපන්. ඊට පස්සේ රෝමිලා කායකේ ප්‍රශ්නය ඔබගෙන් අහනවා. ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක් දැයි සොයන්න කියලා කියනවා. පුතේ ගෙවත්තට ජලය දැමීමට සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක් දැයි සොයන්න කියලා කියන පුතා. ගෙවත්තටයි නාණ්ඩයි ගිය මුළු ප්‍රමාණය කොච්චරද කියලා ඔබගෙන් අහන්න. ඉතින් මරුනේ බා. ගෙවත්තට ගියේ 10න් එකයි නාණ්ඩ ගියේ 4න් එකයි. ගෙවත්තරයි නාණ්ඩයි ගියපු මුළු ප්‍රමාණය ඕන නම් මොකද කරගන්න ඕනි? මොකද කරගන්න ඕනි? මුන් දෙන්නම එකතු කරලා දාපන්. එකතු කරලා දාපන්. ගන්න රෝමිලක්කන් එකට උත්තර දෙන්න. රෝමිලක්කන් එක. රෝමිලක්කන් එක. ඉතින් ගෙවත්තට ගියා 10න් එකක් නාණ්ඩ ගියා 4න් එකක් පුතා දෙන්න එකතු කරපියේ. ගෙවත්තරයි නාණ්ඩ ගියපු මුළු ප්‍රමාණය නෑ. ඉතින් ඒවා ඉතින් ලබ්බක් නෑ නේ වගේ බා. හරි. ගෙවත්තර සහ නෑමට. ගෙවත්තට සහ නෑමට ගත් ප්‍රමාණය. ගෙවත්තට සහ නෑමට ගත් ප්‍රමාණය සමානයි. හරි. දැන් මොකද කරන්න ඕනේ අරුන් දෙන්නව? එකතු කරපන්. ඉතින් සරලයිනේ බං ඔය වගේ ප්‍රශ්න. පළවෙනි එක ගෙවත්තට ගියා 10න් එකක්. 10න් එකක් උට එකතු කරපිය නාන්න ගියපු 4න් එක. හරි පුතා මොකෙද දෙන්නේ? මේ භාග දෙක එකතු කරපන් කියලා කියන්නේ. භාග එකතු කරනකොට හරය සමාන කරපන් ඈ. හරය සමාන කරපන්. මොකද මුගේ 10 මුගේ 4 භාග එකතු කිරීමේදී අඩු කිරීමේදී හරය දිහා බලනවා හරයන් අසමානයි මුන් දෙන්නගේ. මේකගේ 10 මේකගේ 4 පුතා. හරය සමාන කරන්න ගියපුවාම තොට 10 කීයෙන්වත් ගුණ කරලා 4 හදන්න පුළුවන්ද කියලා බලපිය. දැන් 10 වරක් චක්‍රේ තොට 4 හම්බෙන පිස්සු දැකෝ 10 වරක් එකම 10යි. ඈ කියලා ඉවරනේ 4 පහ කරන් ගිහින් ඉවරයි යකෝ. ඒතකොට මේක කීයෙන්වත් ගුණ කරලා තොට 4 ගන්න බෑ. එහෙනම් මූ කීයෙන් හරි ගුණ කරලා මේක ගන්න පුළුවන්ද කියලා බලපිය. කියන්නේ 4 කීයෙන් හරි ගුණ කරලා 10 ගන්නට.
පුළුවන්ද? 4 වරක් එක 4යි 4 වරක් දෙක 8යි 4 වරක් 3 12යි යකෝ 10යි පහ කරන් ගිහින් ඉවරයි කියලා වෙනවා. ඒත් බෑ උඩට. ඒතර මේක කීයෙන්වත් ගුණ කරලා මූව හදන්නත් බෑ. මූව කීයෙන්වත් ගුණ කරලා මූව හදන්නත් බෑ. ඒ වෙලාවට මොකද මම කරපන් කිව්වේ? හරයන් දෙක මාරු කරලා ගුණ කරපන්. පළවෙනි භාගය ගුණ කරපිය දෙවෙනි කාගේ හරයෙන්. දෙවෙනි භාගය ගුණ කරපිය පළවෙනි කාගේ හරයෙන්. ඒතකොට මෙතන 10 ගුණ වෙන්න ඕනේ. අර කාගේ හරය වෙච්ච 4න්. ඒතකොට 10 වරක් 4 40යි එන්නේ. 4 ගුණ වෙන්න ඕනේ 10න්. ඒතකොට 4 වරක් 10 එතන එන්නේ පුතා 40යි. මෙතනිමුත් 40 එනවා මෙතනිමුත් 40 එනවා. හරය සමාන වෙනවා. හැබැයි පුතා 40 හරයට වඩා පොඩි හරයක මුංගේ හරය සමාන කරන්න පුළුවන්. 40 ඉලක්කමට වඩා පොඩි ඉලක්කමක මුංගේ හරය පුතා සමාන කරවලා තියන්න පුළුවන්. ඒක උඹ දැක්කද? මොකක්ද ඉලක්කම? 20. ඒතර පොදු හරයක් ගන්න එකනේ අපේ අදහස. පොදු හරයක් ගන්න එකනේ වෙන්න ඕනේ පුතා. හරි. ඒතකොට දෙන්න මාරු කරලා ගුණ කෙරුවත් එනවා. හැබැයි ඊට වඩා පොදු හරයක් ගන්න පුළුවන් පුතා ඊට වඩා පොඩි ඉලක්කමකින්. දැන් ඊට වඩා පොඩි ඉලක්කමකට ගන්න පුළුවන් පොදු හරය මොකද්ද මේකගේ? 20. ඒ දන්නවද? 10 වරක් දෙකෙන් 20 එනවා. 4 වරක් පහෙන් 20 එනවා. ඉතින් අර 40 හරයට අරයි යන්න නැතුව 20 හරයෙන් අවසාන උත්තර තියමු. නම් පොදු හරයේ විදිහට 20 හදෝපිය. 20 හදෝපිය. කො 20 හැදෙන්න නම් මේක ගුණ කරන්න ඕනේ කීයද? දෙකෙන්. මොකද 10 වරක් දෙක 20යි. මේකත් ගුණ කරපිය දෙකෙන්. 20 හැදෙන්න නම් මේ 4 ගුණ කරන්න ඕනේ. පහෙන්. මේකත් ගුණ කරපිය පහෙන්. මොකද 4 වරක් පහෙන් 20 එනවා. හරි පුතා සිද්ධිය වර හරේ සමාන බලකෝ නැද්ද කියලා. 10 වරක් දෙක 20යි. 20 උඩ 1 වරක් දෙක 2යි. ධන 4 වරක් පහ 20යි. 20 උඩ 1 වරක් පහ 5යි. බලපිය දැන් භාග සංඛ්‍යා දෙක හරයන් සමාන වෙලා ඉවරයි. එතකොට අර හරයන් මාරු කරලා ගුණ කරලා 40 හරයට මේ භාග සංඛ්‍යා දෙක ගත්තොත් එහෙම 40 හරයට මේ භාග සංඛ්‍යා දෙක ගත්තොත් එහෙම ගාන වැරදිද කියලා දැන් තෝ අයයි. නෑ පුතා වරදින්නේ නෑ භාග සංඛ්‍යා. භාග සංඛ්‍යා සමාන භාග තියෙනවා පුතා ඇති වෙන්න. තුල්ලිය භාග කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර තෝ 20 හරය තියාගත්තත් එකයි 40 හරය තියාගත්තත් එකයි. මොකද තුල්ලිය භාග කියලා જાතියක් තියෙනවා පුතා. හරිද? ඒ කියන්නේ එක භාග සංඛ්‍යාවට විශාලත්වයෙන් සමාන තව භාග සංඛ්‍යා ඇති වෙනකම් අපිට ගන්න පුළුවන් තුල්ලිය භාග හින්දා. හරි. එහෙනම් ඔන්න වැරද්දක් නෑ ඔළුවේ තියාගන්න සීන් එක. අරක ගත්තත් හරි පුතා. 40 හරයට ගත්තත් හරි. හරි. එහෙනම් පුතේ යනවා මෙතනින් එහාට. දැන් බලකියෝ. දැන් බලකෝ මේ උන් දෙන්න දිහා. හරයන් දෙක සමානයි. හරයන් දෙක සමාන අවසාන උත්තරයට කියලා පියේ හරයම. උත්තරෙට එන්න ඕනේ. හරය 20 ලවයි බලපන් මොකද වෙන්න තියෙන්නේ කියලා. දෙකට එකතු කරපී කියනවා 5ක් යකෝ 2යි 5 එකතු වෙච්ච ගමන් කීයද? how much? 7යි. 7යි 20න් 7යි පුතා. සිද්ධිය ඉවරයි. ගෙවත්තරයි නාණ්ඩක් ගෙවපු මුළු ප්‍රමාණය හෙව්වා. ගෙවත්තරයි නාණ්ඩක් ගෙවපු මුළු ප්‍රමාණය හොයලා ඉවරයි. ඊට පස්සේ බහිනවා රෝමිලක්කන් දෙකට. රෝමිලක්කන් එක ඉවරයි. රෝමිලක්කන් දෙකේ තුකින් මොකක්ද අහන්නේ? බලපී දෙකේ ගන්න දෙකට කලින් මොකද්ද කුණු හරපයක් කියනවා. මොකද්ද දෙකේ ගන්න කලින් කියන කුණු හරප කියලා බලපන්. මොකද්ද කියන්නේ? ටැංකියේ ඉතිරිවන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිත කරේ කියලා කියනවා. මොකද්ද කියන්නේ? ටැංකියේ ඉතිරිවන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කරේ කියලා කියනවා. පුතේ ඉතිරිවන ජලයෙන් 13න් 4ක් ගන්නවලු රෙදි හොදන්න. රෙදි හොදන්න පුතා. මීටරියන්කෝ රෙදි හොදන්න. රෙදි සේදීමට. රෙදි හොදන්න ගන්නවලු පුතා කොච්චරක්ද? ඉතිරිවන ජලයෙන් 13න් 4ක්. ඉතිරිවන ජලයෙන් 13න් 4ක්. ඔක කවුතනදී අදහස් කරනවා බලපන්. ඉතිරියෙන් කියලානේ මූ විස්තර කරන්නේ. හරිද? ඉතිරියෙන් 13න් 4ක්. ඉතිරියෙන් නේ? ඉතිරියෙන් කියලා විස්තර කරන්නේ. ඉතිරියෙන් 13න් 4ක්. ඉතිරියෙන් 13න් 4ක් තමයි රෙදි හොදන්න යනවා කියලා කිව්වේ. හරි. දැන් ඔන්න රෝමිලක්කම් දෙකේ ප්‍රශ්නෙට කලින් තමයි ওই සිද්ධිය කිව්වේ. හරිද? රෝමිලක්කම් දෙකේ ප්‍රශ්න කියවපන් දැන්. දෙකේ ප්‍රශ්න කියවපන්කෝ. මොකද්ද මූ දෙකේ කියන්නේ? ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති ටැංකියේ ජලයෙන් කවර භාගයක් දැයි හොයපන් කියලා කියන. පුතා රෙදි හොදන්න ගන්නේ මුළු ටැංකියෙන් කොච්චරක්ද කියලා අහන්නේ. මුළු ටැංකියෙන් 13න් 4ද? නෑ පිස්සුද බං. 13න් 4 කියන්නේ ඉතිරියෙන්. ඉතිරියෙන් පුතා. දැන් මූ අහන්නේ පුතේ ප්‍රශ්නෙන් රෝමිලක්කම් දෙකේ රෙදි හොදන්න ගියපු ප්‍රමාණය කොච්චරක්ද කියලා. රෙදි හොදන්න ගිය මුළු ටැංකියෙන් කොච්චර ප්‍රමාණයක්ද කියලා දැන් උඹගෙන් අහන්නේ පුතා. හරි එහෙනම් රෙදි හොදන්න ගියපු ප්‍රමාණය ඕන්නම් ඌ විස්තර කරපු විදිහ බලපන්. ඌ විස්තර කරු පුතා ඉතිරියෙන් 13න් 4ක් කියලා. එහෙනම් මම උඹට කලින් කිව්වා භාග ගාන ඇතුලේ මොකෙක් හරි ඉතිරියෙන් කියලා විස්තර කරනවා නම් ඔක්කොටම කලින් ඒක අයිතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයාගෙන ඉඳපන්. ඒක අයිතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයාගෙන ඉඳපන් පුතා. ඊට පස්සේ සිද්ධිය කොට දාන්න පුළුවන් ලේසියෙන්. හරි එහෙනම් ඔන්න රෝමිලක්කම් දෙකේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න මම පටන් ගන්නවා බලාගනින්. රෝමිලක්කම් දෙක කියලා දැම්මා පුතා. ඒතර අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔක අවතනෙන්දී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයපන්. හරි මොකද්ද පුතා? දැන් ඉතිරි ප්‍රමාණය විදිහට මේක අදහස් කරන්නේ. කවුරු ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණයද මොනවා සඳහා වතුර අයින් කරාට පස්සේ ඉතිරි ප්‍රමාණය ගැනද මේක කතා කරන්නේ. බලකො මේ වෙනකොට වතුර වැය වෙලා තියෙන්නේ මොනවා සඳහාද කියලා. ගෙවත්තර දැම්මා නාන්න ගත්තා. පුතා මේ දෙන්න සඳහා විතරයි මේ වෙනකොට වතුර වැය වෙලා තියෙන්නේ. මේ තුන්වෙනි එක විස්තර කරන්න හදන්නේ. එහෙනම් පුතා මේට හරියක්. කො මේක ඉතිරියෙන් කියලා විස්තර කරේ ඉතිරියෙන් කියලා අදහස් කරන්නේ පුතේ ගෙවත්තරයි නාණ්ඩයි ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය. ගෙවත්තරයි නාණ්ඩයි ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය මේක හොයපන් කියලා කියන්නේ නොකිය. හරි පුතා ගෙවත්තරයි නාණ්ඩයි ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය ඕන්න මුළු ටැංකියෙන් අඩු කරපිය ගෙවත්තර ගියපු ප්‍රමාණයයි නාණ්ඩ ගියපු ප්‍රමාණයයි එකතුව.
මුළු ටැංකියෙන් අඩු කරපිය ගෙවත්තට ගියපු ප්‍රමාණයයි නාන්න ගියපු ප්‍රමාණයයි එකතුව. එතකොට පුතා ඉතිරි ප්‍රමාණය උඩට එනවා කොච්චරක්ද කියලා. ඒකයි එතනදී අදහස් කරන්නේ ඉතිරි ප්‍රමාණය එනවා. ඒතකොට මුළු ටැංකියෙන් මේ දෙන්නගේ එකතුව අඩු කරන්න ගියපා මුන් දෙන්නගේ එකතුව දන්නවා බා. මුන් දෙන්න එකතුව කීයද? එන ගහන්න වගේ රෝමිලක් අයක එකතු කරුවා යකෝ. කීයද ආවේ එක? 20න් 7යි. මුන් දෙන්නගේ එකතුව හොයලා ඉවරයි පුතා. ඒක 20න් 7යි. එහෙනම් සම්පූර්ණ ටැංකියෙන් 20න් 7ක් අඩු කරපිය. සම්පූර්ණ ටැංකියෙන් 20න් 7ක් අඩු කරපිය. මූ උතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හෙව්වකි. එහෙනම් ඕන මම ගන්නවා ඉතිරිය. ඉතිරිය සමානයි සම්පූර්ණ ටැංකිය කියන්නේ පුතා 20න් කීයක්ද? 20න් කිව්වොත් එම් පුතා 20න් 20යි. සම්පූර්ණ ටැංකිය 20න් 20යි. ඕකෙන් අඩු කරපිය ගෙවත්තටයි නාණ්ඩයි ගෙවු ප්‍රමාණය වෙච්චි 20න් 7ක්. 20න් 7ක් අඩු කරපිය. එතකොට ඒක එතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය තොට එනවා. හරි බලපියකෝ හරයන් දෙක දිහා භාග අඩු කිරීමන්නේ හරයන් සමානයි දෙන්නගේ හරය 20යි. එහෙනම් ගණින් පොදු හරය 20ට 20 උඩ ලවයට අදාළ ගණිත කර්මය කරලා තියාපිය. මොකද්ද? 20න් අඩු කරපිය කියන 7ක් පුතා 20න් 7ක් ගියපු ගමන් ඉතුරු වෙන්නේ 13යි. 13යි පුතා 20න් 7ක් ගියපු ගමන් ඉතුරු වෙනවා 13යි. 20න් 13යි. මේක මෙතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය. ඒතර ඉතිරි ප්‍රමාණය හොවන්ට කියලා කිව්වේ නෑ. හැබැයි තෝ දන්නව මම කලින් කිව්වා. හරි ඉතිරියෙන් කියලා මොකෙක් හරි විස්තර කරනවා නම් ඒක එතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය ඉස්සෙල්ලා හොයපිය හෙව්වා යකෝ. ඉතිරි ප්‍රමාණය හෙව්වා නම් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. මේක ප්‍රශ්නේ මොකක්ද අහන්නේ ඔබගෙන්? මොකද හෙව්වේ ප්‍රශ්නෙන්? රෙදි හොදන්න ගියපු ප්‍රමාණය මුළු ටැංකියෙන් කොච්චරක්ද කියලා පුතා. ඇඳුම් හොදන්න ගියේ කොච්චරක්ද කියලා අහන්නේ. හරි එහෙනම් මම ගන්නවා පුතා. ඇඳුම් සේදීමට ගත් ප්‍රමාණය. ඇඳුම් සේදීමට ගත් ප්‍රමාණය සමානයි. හරි බලපිය ඒක විස්තර කරුවේ කොහොමද? ඉතිරියෙන් 13න් 4ක් කියලා. ඉතිරියෙන් 13න් 4ක් මං අල්ලා එන්න දාලා ගන්න පුළුවන් ඉතිරි ප්‍රමාණය තෝ හොයපු හින්දා. ඉතිරි ප්‍රමාණය 20න් 13යි. ඉතිරි ප්‍රමාණය 20න් 13යි. ඕකගෙන් කීයක්ද? කතා කරපන්. 13න් 4ක්. ඕකගෙන් 13න් 4ක්. ඉතින් ඉවරයි සිද්ධිය. අල්ලා එන්නේ කියන්නේ ಗುಣ කරපන් කියන එක. හරි එහෙනම් පුතා එතන ಗುಣ කිරීමක් තියෙන උඩට කැපෙන උන් කපලා හරේ ලාවෙන් ಗುಣ කරපන්. කපමු එහෙනම් 13 ඒව 1යි 13 ඒව 1යි. ඊට පස්සේ 4යි 20යි කැපුවා පුතා. දෙන්නම 4ෙන් බෙදෙන ඕන්නම් දෙකෙමුත් කැපුවා පොදු සාධකයක් විදියට. 4ෙන්ම කපන්න පුළුවන් 4යි 20යි. හැබැයි පුතා ඔතන 4ෙන් කපන්න පුළුවන් වුණාට උඹ ඔක 4ෙන් කැපුවොත් එම් පුතා උඹට පොඩි අවාසියක් වෙනවා. මොකක්ද දන්නවද උඹට වෙන අවාසිය? පුතා 4යි 20යි කපපු ගමන් මෙතන තවදුරටත් 20 හිටින්නේ නැහනේ. එතකොට මෙතනින් එන තොගේ අවසාන උත්තරේ පුතා හරය 20 නෙමෙයි වෙන ඉලක්කම. එතකොට මේ බලපන් දැන් මේ භාග සංඛ්‍යාවේ හරය 20. මේ භාග සංඛ්‍යාවෙත් හරය 20 පුතා. මෙතෙන් උඹ උඩයට කැපුවොත් එම් පුතා හරය 20 නෙමෙයි ඉන්නේ ඊට වඩා පොඩි ඉලක්කමක් එන්නේ. හරි පුතා දැන් භාගවල උඩයට කපන්න පුළුවන් ඒක හරි. හැබැයි භාග රචනා ගාන ඇතුලේ උඹ ඕනවට වඩා උඩයට කපන්න යන්න එපා. එතන උඹට අවාසියක් වෙනවා. වෙන අවාසිය දැන් මං කියලා දෙන්නම් පුතා. රචනා ගාන ඇතුලේ ලොකු උඩයට කපන්න යන්න එපා පුතා. හරි. ෂේප් එකේ කපපන් උඩයට. හරි. මොකක්ද දන්නව පුතේ උඹට වෙන අවාසිය? දැන් හිතපන්කෝ. ඔව් දැන් මේක නම් උඩයට කැපුණේ නෑනේ 20න් 7 කියන එක. හිතපන්කෝ මේකත් කැපෙන ඉලක්කමක් තිබ්බා කියලා. මේ ආපු ඉලක්කම උඩයට කැපුවා පුතා. කැපෙන ඉලක්කමක් තිබ්බනම් හරිද? උඩයට කපනවනේ එතෝ. හරි කැපෙන ඉලක්කමක් තිබ්බනම් උඩයට කපනවා පුතා. දැන් ඒ ගත්ත උත්තරේ උඩයට කපලා උඹ ගත්ත උත්තරේ මේ වගේ සුළු කිරීමකට ආදේශ කරා කියලා හිතපන්කෝ. මේ වගේ සුළු කිරීමකට දැම්මා කියලා හිතපන්කෝ. ඒතර පුතා නැවත උඹට හරය සමාන කරන්න වෙනවා. මේ දෙනාගේ හරයන් අසමාන වෙනවනේ කවරු කැපුවා එහෙමනම් තෝ. හරි ඒ කියන්නේ පුතේ මේ භාග ගාන තුල අපි ගන්න උත්තර සමහර විට නැවත තවත් ගානකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. තවත් ගානකට පුතා ඒ උත්තරයි පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ පාවිච්චි කරන වෙලාවෙදී පුතා ඒක එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි නම් අයපෝ හරය සමාන කරන්න එපා. අන්න ඒකින්ද මම නම් කියන්නේ බොළුවේ තියාගනින් පුතා භාග ගානේ පුතා හැම උත්තරයක්ම පුළුවන් තරම් උත්සාහ කරපන් එකම හරයක තියාගන්න. භාග ගානේ එන හැම උත්තරයක්ම පුළුවන් තරම් උත්සාහ කරපන් එකම හරයක තියාගන්න. මොකද ඒක අපිට පට්ට ලේසි පුතා වෙනත් ගානකට අර තවත් උත්තරයක් පාවිච්චි කරන වෙලාවේදී. අර එකම හරයක තියෙන්නේ පුතා ඔක්කොම. හරි. ඒ නිසා ඒක ඔළුවේ තියාගනින් පුතේ මේක කපන්න පුළුවන් නම් මම කපන්නේ නැහැ. ඒක කැපුවොත් අවාසියක් වෙන්නේ පුතා. ආයේ නැත්තම් හරය සමාන කරන්න වෙන આવොත් එහෙනම් පුතා ගානක් ඇතුලේ නැවත ආයපහුව ඒකගෙන් ගුණ කරලා පුතා උඹට හරය සමාන කරන්න සිද්ධ වෙනවා. හරි. ඒ නිසා එක හරයක තියාගනින් පුතා සම්පූර්ණ ගාන. 10 වරක් මෙතන 20 වරක් එකෙන් එනවා පුතා 20ක් යටට උඩට එක් වරක් 4න් එනවා 4ක් 20න් 4යි ඔය විදිහට තියාගත්ත පුතා ඒකගේ හරයත් 20ම තමයි. හරි 20න් 4යි ඇඳුම් සේදීමට ගත් ප්‍රමාණය පුතා මුළු ටැංකියේ තියෙන වතුරෙන් 20න් 4යි. හරි එතකොට බලපන් මේ වෙනකොට සම්පූර්ණ ටැංකියේ තිබ්බ වතුර ගෙවත්තට ගියා නාන්න ගියා ඒ වගේම පුතා රෙදි හොදන්නත් ගියා.
රෙදි හොදන්නත් ගියා. රෙදි හොදන්න ගියේ ඉතිරියෙන් 13 13න් 4ක් කියලා නේ කිව්වේ. දැන් මං කෙලිම ඉලක්කම දාන්නම්. ඉතින් භාග සංඛ්‍යාව. කීයක්ද ඒක? රෙදි හොදන්න ගිය ප්‍රමාණය 20න් 4යි. 20න් 4යි. 20න් 4යි. ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලාපි. ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලාපි ඊළඟ ප්‍රශ්නේ. එයා පැත්තට ගන්නම් මේ ප්‍රශ්නේ. කො කියෝපි. මොකද්ද ඊළඟ ප්‍රශ්නේ කියන්නේ? රෝම ඉලක්කම් 3. තුනේමු කියනවා දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි හොයන්න කියලා. පුතේ දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි? පුතේ දැන් ටැංකියෙන් කොච්චරක් වතුර තියෙනවද කියලා ඔබගෙන් අහන්නේ. පුතේ දැන් ටැංකියෙන් කොච්චරක් වතුර තියෙනවද කියලා අහන්නේ. ඒ කියන්නේ පුතා ඉතිරි ප්‍රමාණය අහන්නේ. කවුරු ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය දහන්නේ මේක. ගෙවත්තරයි නාණ්ඩයි රෙදි හොදන්නයි. තුනටම ඇරියට පස්සේ පුතා වතුර අයින් කරුවාට පස්සේ ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. ඒක තමයි පුතා ටැංකියේ දැන් පිරලා තියෙන ප්‍රමාණය. හරි. එහෙනම් මම ගන්නවා ඕකුන් 3 දෙනාම ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3ට. හරි. ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණයක් නම් සම්පූර්ණ එකගෙන් මේ වෙනකන් ගැරන්ටි එන උන් අඩු කරලා අපිය. සම්පූර්ණ එකගෙන් මේ උන් 3 දෙනාගේ එකතු අඩු කරපන්. සම්පූර්ණ ටැංකිය කියන්නේ පුතා 20න් 20යි. 20න් 20න් අඩු කරපිය මේ අක්කු 3 දෙනාගේ එකතුව 10න් 1යි. 10න් 1 ධන 4න් 1. 4න් 1 ධන 20න් 4. 20න් 4 පුතා. හරි. ඒතකොට සම්පූර්ණ එක ආවෙච්ච 20න් 20න් මේ වෙනකොට ජලය වැය කරලා තියෙන ප්‍රමාණය කියන්නේ මේ උන් 3 දෙනාගේ එකතුව අඩු කරුවා නම් උඹට ගන්න පුළුවන් පුතේ ඊට පස්සේ ඉතිරි වෙන ප්‍රමාණය කොච්චරද කියලා. හැබැයි මෙහෙම ලියලා ගන්න පුළුවන් වුණාට ඔබ ඔහොම ගන්න එපා. කෙටියෙන් ගන්න පුළුවන් පුතේ මේකත්. ඇයි? තෝ මීට කලින් ඉතුරුවක් හෙව්වා. මීට කලින් ඉතුරුවක් හොයලා තියෙනවා. කොහෙද? මෙතන මේ යකෝ බඩු කෑල්ල. මීට කලින් ඉතුරුවක් හෙව්වා. ඒ මොකා ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණයද 20න් 13 කියන්නේ. මේක ගියාට පස්සේ. මේක මොකಾದ? ගෙවත්තරයි නාණ්ඩයි. පුතේ ගෙවත්තරයි නාණ්ඩයි ගත්තට පස්සේ ඉතිරි ප්‍රමාණය හොයලා ඉවරයි 20න් 13ක්. ඒ කියන්නේ සම්පූර්ණ එකගෙන් ගෙවත්තටයි නාණ්ඩයි කියන මෙවුන් දෙන්න අයින් කරුවාට පස්සේ ඉතිරි ප්‍රමාණය හොයාගෙන තියෙන 20න් 13යි. එහෙනම් පුතා මෙතන මේ තියෙන ඉතිරි ප්‍රමාණයෙන් ඊට පස්සේ ජලය ගත්ත එක අඩු කරපන්. ඊට පස්සේ ගත්ත ජල ප්‍රමාණය අඩු කරපන්. හරි. මූ මෙතනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය උඩ ගන්න පුළුවන්. එහෙනම් මේ පතරංග සුළු කිරීම ලියන්න ඕනේ නැහැ අතරම තෝ. ඔම ලියන්න ඕනේ නැහැ පුතා. මෙතන ඉතිරි ප්‍රමාණය 20න් 13යි. ඔතන 20න් 13 කියලා කියන්නේ ගෙවත්තටයි නාණ්ඩයි ගත්තට පස්සේ ඉතිරි ප්‍රමාණය 20න් 13. ඕකෙන් අඩු කරපිය ඊට පස්සේ ගත්ත එක. ඊට පස්සේ ගත්තේ මොනව සඳහාද? රෙදි හොදන්න. රෙදි හොදන්න ගත්ත කොච්චරද? මේ හෙව්වේ මෙතන 20න් 4. 20න් 4. 20න් 4 කඩු කරපී මේකගෙන්. 20න් 4 කඩු වෙච්ච ගමන් අන්න පුතා බඩු වෙනවා. බලපිය පොදු හරය. බා කඩු කිරීමක්. හරය සමානයි. ඉතින් හරය සමානයි. ඕම් බලපියකෝ. අර මං කලින් කියපු සිද්ධිය. තෝ මේක උඩයට කැපුවා එහෙම නම් 20න් 4. 4ෙන් කැපුවා කියන හිතපන්කෝ. 4ෙන් කැපුවොත් එහෙම එන්නේ 5න් 1යි. තෝ ඒතොර මෙතන දාන 20න් 4 නෙමෙයි 5න් 1. ඒතර භාග අඩු කිරීමක් යකෝ. භාග අඩු කිරීමේදී ආයෙ හරය සමාන කරන්න වෙනවා. ආයෙ ගුණ කරපන්කෝ අර 5 20 වෙනකන් 4ෙන්. ඕක තමයි කිව්වේ කපන්න එපා කියලා. ඒක සිද්ධිය වල තියාගන්නේ. භාග රචනා ගාන ඇතුලේ පුතා එකම හරයක පුතේ උත්තර සියල්ල තියාගන්න බලන්න. මේක අපිට ගාන හදනව මාර ලේසියක් වෙනවා. කාලය ඉතුරු වෙනවා පුතා. නැත්තම් මේක ආයෙ ගුණ කරලා හරය සමාන කරන්න එපා ඊතෝ. හරි 20න් 13 රින 20න් 4 පුතේ භාග අඩු කිරීමක් හරය සමානයි. එහෙනම් ගනින් පුතා පොදු හරය ඒ තියෙන එක මේ කියන පුතා 20 ගනින් පොදු හරය විදිහට ලවයට අදාළ ගණිත කර්මය කරපිය. මෙතන 13න් අඩු කරපිය කියන හතරක් පුතා. 13න් 4ක් ගියපු ගමන් ඉතුරු වෙන්නේ 9යි. 20න් 9යි. ඉතිරි ජල ප්‍රමාණය ඒ කියන්නේ අරුන් 3 දෙනාම ගියාට පස්සේ ගෙවත්තරයි නාණ්ඩයි රෙදි හොදන්නේ ගියාට පස්සේ ඉතිරි ප්‍රමාණය 20න් 9යි. ඊට පස්සේ මොකද්ද කියන්නේ කියලා බලපන් රෝම ඉලක්කම් 4. 4ට කලින් මොකද්ද හරුපයක් ආයෙ පව කියනවා. මොකද්ද මු කියන්නේ? තවත් ජලය ලීටර 500ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4න් එකක් ජලයෙන් පිරී පවතී කියලා කියනවා. හරි. මොකද්ද කියන්නේ? ආම්පුතා ඉලක්කමකින් මු දෙනවා එකෙක් ඈ. ඉලක්කමකින් දෙනවා ලීටර වලින්. දැන් මෙච්චර වෙලා පුතේ ජලය ගැන කතා කරුවාට එකෙක්වත් ලීටර වලින් දුන්නේ නැහැ අපිට. එකකකින් දුන්නේ නැහැ. හැබැයි මේ ගානේ දෙනවා. මම කිව්වනේ ගානේ අවසානට මොකෙක් කරු උඹට ඉලක්කමකින් සෙට් කරන්න පුතා. ඔය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඕක උත්තරදී ඉලක්කමකින් දීලා තියෙන ගාව භාග සංඛ්‍යාවක විතර හොයපිය. නැත්තම් පුතා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. ඉලක්කමකින් දෙන්නේ මොකද්ද? තවත් ජලය ලීටර 500ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට ටැංකියෙන් 4න් එකක් ජලයෙන් පිරී පවතී කියලා කියනවා. ආන් ඒ කියන සිද්ධිය තේරුම් අරගෙන පුතා ඒකයි තනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයපිය ප්‍රශ්න කියවන්නත් කලින් ඊළඟ ප්‍රශ්න කියවන්නත් කලින් ඒකයි තනදී අදහස් කරන ඉතිරි ප්‍රමාණය හොයපිය. ඒතර මූ මොකද්ද කියන්නේ? පුතා මේ තියෙන මේ දැන් තුන් බලාගනින් වැඩ තුනකට ජලය වැය කෙරුවා. එකක් ගෙවත්තර අනික නාන්න ගියා අනික රෙදි හොදන්න ගියා පුතා. ඊට පස්සේ ආයෙපහුව වතුර ගන්නවලු කොහෙටද? මුළු තැන්ගෙට. මුළු තැන්ගෙට ගන්නෙ මොනවටද? ඈ උයන්ඩ බං උයන්ඩ. ඒතොර උයන්ඩ ගන්නවලු. උස්තියට ගන්නවලු උයන්ඩ. කොච්චරක් ගන්නවලුද? කොච්චරක් ගන්නව කියලාද කියන්නේ? ජලයේ ලීටර 500ක්. 500ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කරනවා කියලා කියන්නේ. හරි. එහෙනම් පුතා උයන්ඩ ගන්නවලු ලීටර් 500ක්. හා එහෙනම් ඔන්න මුළු තැන්ගෙට. මුළු තැන්ගෙට ගන්නවලු ලීටර් 500ක්. ආන් ඒක ඉලක්කමකින් දුන්නේ යකෝ භාග සංඛ්‍යාවකින් නෙමෙයි.
මුළු තැන්කෙට ගන්න ප්‍රමාණය ලීටර් 500ක් කියලා කියන්නේ. ගෙවත්තට ගියා නාන්න ගියා රෙදි හොදන්න ගියා මුළු තැන්කෙටත් ගන්නවලු පුතේ උයන්ටත් ගන්නවලු ලීටර් 500ක්. හරි. මුළු තැන්කෙට ලීටර් 500ක් ගන්නවා කියලා කියනවා. මුළු තැන්කෙට ලීටර් 500ක් ගත්තට පස්සේ තවත් ටැංකියෙන් හතරෙන් එකක් ඉතුරු වෙනවා කියලා කියන පුතා. ඒ වගන්තියෙම බලපංකෝ. ආයපෝ කියවන්න වගන්තියෙම කියනවා. තවත් ජලය ලීටර් 500ක් මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිතා කළ විට ටැංකියෙන් හතරෙන් එකක් පිරී පවතී. ඒතර මුළු තැන්ගෙට තෝ ලීටර් 500ක් ගත්තට පස්සේ ටැංකියෙන් තව හතරෙන් එකක් පිරීලා තියෙනවා. එහෙනම් පුතා හතරෙන් එකක් පිරීලා තියෙනවලු. ඔය මොකාගෙන්ද ඔය ලීටර් 500 ගත්තේ? ගෙවත්තටයි නාණ්ඩයි රෙදි හොදණ්ඩයි අයින් කරවන්නේ. මූත් හරි. ඔවුන් තුන් දෙනාම ගියාට පස්සේ ඉතිරි වුණ ප්‍රමාණය කොච්චරද? උඩින් රෝමිලකන් 3 ඇහුවේ ඒකනේ තෝකෙන්. ඒ කියන්නේ 20න් 9. ඔය 20න් 9යි පුතා දැන් ටැංකියෙන් පිරීලා තියෙන්නේ කුස්සියට ගන්න කලින් ඈ. කුස්සියට ගන්න කලින් පුතා අරුන් තුන් දෙනා අයින් වෙච්ච ගමන් උන් තුන් දෙනා සඳහා ජලය වැය කරපු ගමන් සම්පූර්ණ ටැංකියෙන් 20න් 9ක් ඉතුරුලා තියෙනවා. ඔය 20න් 9න් එක කෑල්ලක් යනවා පුතා මුළු තැන්ගෙට. මුළු තැන්ගෙට යනවා එක කෑල්ලක්. ඒකගේ පුතේ ජල ප්‍රමාණය දීලා තියෙනවා ලීටර් 500ක් කියලා. ලීටර් 500ක්. එතකොට 20න් 9 කියන එකගෙන් එක කොටසක් එනවා මුළු තැන්ගෙට. ඒක ලීටර් 500යි. මුළු තැන්ගෙට ආවට පස්සේ මුගේ තව ඉතිරි වන ප්‍රමාණය දෙනවා පුතා. මේක ළඟ තව ඉතිරි වෙන්නේ කොච්චරද? හතරෙන් එකක්. කියන්නේ මූලස්තනට. මුළු තැන්ගෙහි අවශ්‍යතාව සඳහා භාවිත කළ විට ටැංකියෙන් හතරෙන් එකක් ජලයෙන් පිරී පවතී කියලා කියනවා. ඒතකොට තව ඉතුරු වෙන්න හතරෙන් එකයි කියලා බං චුට්ටක් එහා පැත්තේ. දැන් ගාන ප්ලෑන් කරපිය. 20න් 9 කියන එකගෙන් මුළු තැන්ගෙට 500ක් ගියාට පස්සේ ඉතිරි වෙන්නේ හතරෙන් එකයි. දැන් මම මොකද්ද කිව්වේ පුතා? මේක ඉලක්කමකින් මොකෙක් හරි දෙනවා නම් අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ඔය ඉලක්කමකින් දෙන එකව භාග සංඛ්‍යාවක විතර හොයපිය. එහෙනම් පුතා මුළු තැන්ගෙට ගත්ත ප්‍රමාණය තෝ භාග සංඛ්‍යාවක විතර හොයන්න ඕනේ. මේ වැඩේ කරන්න තමයි මම මෙතෙන්ට ආවේ. මුළු තැන්ගෙට ගත්ත ප්‍රමාණය තෝ දැන් භාග සංඛ්‍යාවක විතර හොයා ගන්න ඕනේ. පුතා මේක භාග සංඛ්‍යාවක විතර හොයන්න ගිහපම ඒක නතින්නේ හේතුව මොකක්ද දන්නවද? 20න් 9න් එක කොටසක් මෙතෙන්ට එනවා ඉතුරු කොටස මෙතෙන්ට යනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම මේක බලා ගන්නකො. දැන් 8 කියන ඉලක්කමෙන් 3ක් මෙතෙන්ට ආවට පස්සේ ඉතිරි වෙන 5 යනවා පුතා එහා පැත්තට. ඉතිරි වෙන 5 යනවා එහා පැත්තට. ඒතර 3යි 5යි එකතු කරපුවාම 8 එනවද නැද්ද? එනවා. 5යි 3යි 8 එනවනේ යකෝ ලස්සනට. එහෙනම් මුළු තැන්ගෙට ගියපු ප්‍රමාණයයි මේ හතරෙන් එකේ එකතුවෙන් මූ වෙනවා. හරි ඒක තෝ තේරුම් ගත්තා දැන්. මුන් දෙන්නගේ එකතුවෙන් මූ වෙනවා නම් මුන් දෙන්නගේ එකතුවෙන් පුතා මූ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හරි. ඒකම අනිත් පැත්තට හිතපන් මෙහෙම. 8න් 5ක් අඩු කරපුවාම එන උත්තරේ 3යි. 8න් 3ක් අඩු කරපුවාම එන උත්තරේ 5යි. අන් ඒ සිද්ධිය තේරුම් ගනි හරියට. පුතා මේකගෙන් මේ දෙපැත්තේ ඉන්න මොකා හරි දෙන්න එකේ අඩු කරපු ගමන් අනිත් එක එනවා. එහෙනම් මේකගෙන් මූ අඩු කරනවා. මූ අඩු කරපුවාම එන උත්තරේ 3යි. හරි. මට මෙතෙන් දෙන්න ඕන ඉලක්කම හොයා ගන්න ඕනේ. හොයා ගන්න ඕන නම් මුළු ප්‍රමාණයෙන් අර එහා පැත්තේ අඩු කරපන් ඒතර ඌ වෙනවා. එහෙනම් මේට හරියා. මුළු තැන්කට ගත්ත ප්‍රමාණය එතකොට භාග සංඛ්‍යාවක විතර ඕන නම් මේකගෙන් මූව අඩු කරපන්. මේකගෙන් මූ අඩු වෙච්ච ගමන් තොට එනවා ඊට පස්සේ මුළු තැන්කට ගත්ත ප්‍රමාණය. හරි. මේක 20න් 9යි මූ අඩු කරලා දාපන්. මොකද ඒ 20න් 9 කොටස් දෙක කර කැරෙන්නේ මේ දෙකට විතරයි කැරෙන්නේ. ආයේ වෙන කොහෙවත් නැහැ යකෝ ඉතුරු. එහෙනම් මේ යකාගෙන් අරු අඩු කරලා දාපිය මූ තොට හොයා ගන්න පුළුවන්. අන්න ඉවරයි සිද්ධිය. එහෙනම් 20න් 9න් 4න් එකක් අඩු කරපන් මූව ගන්න පුළුවන්. එහෙනම් මුළු තැන්කට ගත්ත ප්‍රමාණය භාග සංඛ්‍යාවක විතර හොයන්න යන්නේ. හරි. පුතේ කරන්න ඕනේ මොකද්ද? 20න් 9න් 4න් එකක් අඩු කරන එක. හරි. එහෙනම් බලාගනින් මේටර්ලා රෝමිලක්ගන් 4 කෑල්ලක් 4 ප්‍රශ්නෙවත් තාම මම කියවුවේ නැහැ. හරි 4 ප්‍රශ්නෙවත් තාම මම කියවුවේ නැහැ. හැබැයි 4 කෑල්ලක් මේක 4 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන නම් පුතා අනිවාර්යයෙන්ම මේක ඔය ඉතිරි يعني මේක ඉලක්කමක දීලා තියෙන එකව භාග සංඛ්‍යාවක විතර හොයපි. ඒ කියන්නේ පුතා මුළු තැන්ගෙට ගන්න ප්‍රමාණය. ගන්නවා මම එනවා වගන්තියක් මුළු තැන්ගෙට ගත් ප්‍රමාණය. මුළු තැන්ගෙට ගත් ප්‍රමාණය සමානයි. හොයා ගන්න මොකද කරන්න ඕනේ? ඒ වෙනකොට ඉතිරලා තිබ්බේ 20න් 9න් අඩු කරපිය එහා පැත්තේ ඉන්න එක. ඒ කියන්නේ මොකද්ද? 4න් 1 යකෝ 4න් 1 අඩු කරපිය 4න් 1. අඩු කරපිය 4න් 1. බලාපිය දැන් මොකක්ද දෙන්නේ කියලා උඩට. 20න් 9 රින 4න් 1. හරයන්න සමානයිනේ. හරයන් සමාන කරලා ඉඳපන්. හරයන් සමාන වෙන්න නම් පුතා මේකගේ 20. මේකගේ 4 තෝ දන්නවා 4 ගුණ කරලා 20 හැදුවා කියකෝ 4 කීයද ගුණ වෙන්න ඕනේ? 4 වරක් 5. ගුණ කරපිය 5න්. මේකත් ගුණ කරපිය 5න්. හරි. මේ සෙට් එක චුට්ටක් අයින් කරගන්නම් මෙතනින්. එතකොට යට එකක් ගුණ කරුවා 5න් උඩ එකක් ගුණ කරුවා 5න්. මෙතන 20යි 4 වරක් 5න් එන්නේ පුතා 20. ගණින් පොදු හරය 20ට. ගණින් පොදු හරය 20ට. ලවේ බලාපිය මොකද්ද වෙන්නේ කියලා. මෙතන 9 අඩු කරපේ කියන යකෝ 5 වරක් එක 5ක්. 9න් 5ක් අඩු කරපන් කීයක් දෙන්නේ?
9න් 5 ගියපු ගමන් තව 4යි. කෙලිය පුතා උඩින් 4. කෙලිය උඩින් 4. ඔහොම චුට්ටක් ඉන්න ගියපා. ඔහොම චුට්ටක් ඉන්න. කපන්න යන්න එපා. ඔහොම ඉඳපන්. ඔහොම ඉඳපන්. ඒතර මුළු තැන්කට ගත් ප්‍රමාණය 20න් 4යි පුතා. ඒක භාග සංඛ්‍යාවක් විදිහට හෙව්වා. ඒක ඉලක්කමකින් දුන්නේ මුළු තැන්කට ගත් ප්‍රමාණය. එහෙනම් උට අදාළ භාග සංඛ්‍යාව 20න් 4යි. භාග සංඛ්‍යාව 20න් 4යි. මුළු තැන්කට ගත් ප්‍රමාණයට අදාළ භාග සංඛ්‍යාව පුතා 20න් 4යි. ඕක ඕනි පුතා ගාන හදන්න බලපන් නැද්ද කියලා ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා බලපන් දැන් කියවර. දැන් කියවර බලපන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. රෝම ඉලක්ක 4. 4 මොකක්ද කියන්නේ? ටැංකියේ ධාරිතාව ලීටර වලින් සොයන්න කියලා කියනවා පුතා. ටැංකියේ ධාරිතාව කියන්නේ ටැංකියට අල්ලන මුළු ජල ප්‍රමාණය. ටැංකියට අල්ලන මුළු ජල ප්‍රමාණය පුතා ලීටර වලින් අහන්නේ. ඒක තමයි ධාරිතාව කියන්නේ. නම් මුළු ජල ප්‍රමාණය හොයන්න ඕන නම් පාවිච්චි කරපන් මේකව. හරිද? මෙතනින් මොකක්ද අදහස මේකගේ අදහස? මුළු ටැංකියට ගත් ප්‍රමාණය 20න් 4යිලු. එහෙනම් පුතා මේ කොටස් 4 මගින් පෙන්නලා තියෙන්නේ ලීටර කීයක්ද? මුළු ටැංකියට ගත්තේ 500යි. කොටස් 4 මගින් පෙන්නලා තියෙන්නේ 500යි. 4 මගින් 500ක් පෙන්නලා තියෙනවා නම් මුළු ටැංකියේ ධාරිතාවනේ අහන්නේ. මුළු ටැංකියේ පෙන්නලා තියෙන පුතා කොටස් 20ක් මගින් හරින්නේ. එහෙනම් පුතා 20ෙන් ගුණ කරපන්. 4 මගින් 500ක් පෙන්නනවා නම් පුතා 500 4ෙන් බෙදලා එකකින් පෙන්නන ප්‍රමාණය හොයපන්. ඒ කියන්නේ 4ෙන් 500 පෙන්නනවා නම් 20ෙන් පෙන්නන්නේ කීයක්ද කියලා බලපන්. මොකද 20 මගින් තමයි නිරූපණය කරලා තියෙන්නේ මුළු ටැංකියේ ධාරිතාව. හරි එහෙනම් සිද්ධිය ඉවරයි. ගන්නවා ටැංකියේ ධාරිතාව. එම නිසා කියලා ඩොට් තුන දැම්ම. එම නිසා ටැංකියේ ධාරිතාව. ටැංකියේ ධාරිතාව. ටැංකියේ ධාරිතාව සමානයි. පුතා මෙතන කොටස් 4ක් මගින් පෙන්නලා තියෙන ලීටර 500ක් යකෝ. 4ක් මගින් පෙන්නලා තියෙන 500ක්. 4ක් මගින් 500ක් පෙන්නලා තියෙනවා නම් ಗುಣ කරපිය කීයද? 20ක් මගින් පෙන්නලා තියෙන්නේ කීයක්ද කියන එක හොවන්ට 20න්. 4ක් මගින් 500ක් පෙන්නනවා නම් 20ක් මගින් පෙන්නන්නේ කීයක්ද කියලා බලපිය. ඈ අච්චරට මෙච්චර නම් මෙච්චර කොච්චර 4ෙන් 500ක් පෙන්නනවා නම් 20ෙන් කොච්චරක් පෙන්නනවද කියලා බලපියකෝ. 500 4ෙන් බෙදිච්ච ගමන් මෙතන තියෙන එක කෑල්ලකින් පෙන්නන්නේ කීයක්ද කියන එක ලැබෙනවා. ඒක 20ෙන් ගුණ කරපු ගමන් ඒ වගේ කෑලි 20කින් පෙන්නන්නේ කීයක්ද කියන එක උතර ලැබෙනවා. කපන කොල්ල දීපන් උත්තර පුතා ටැංකියේ ධාරිතාවේ උතට එනවා. බලපිය මොකක්ද දෙන්නේ කියලා. බලපිය මොකක්ද දෙන්නේ කියලා. 4යි 20යි කපලා දාමු. 4ට 4 එකයි. 20ට 4 වරක් පුතා තියෙනවා 5ක්. 4 ව 5යි 20ට තියෙන්නේ. එහෙනම් 500 ගුණ කරපිය 5න් අවසානට උත්තර එනවා. ගුණ කරපිය 5 වරක් 5 5 වරක් 5 25යි කෙලපන් අකට මේකගේ බිංදු දෙක. ඒ කියන්නේ පුතා 2500යි. ලීටර 2500යි. ටැංකියේ ධාරිතාව උත්තර ඉවරයි පුතා. ගානත් ඉවරයි. කෙලින්ම ලකුණු 10ක් බලපන්. ඇති බම්බුවක් නැහැනේ මේකගේ පට්ට ලේසියෙන් වැඩේ කොට දාන්න පුළුවන් යකෝ. ඈ කිසිම අමාරුවක් නැහැනේ. අර කියපු වැදගත් කරුණු හොඳ රොළුවේ තියාගනින් ඈ. ඉතිරියෙන් කියලා මොකක් හරි විස්තර කරනවා නම් ඔක්කොටම කලින් ඉතිරි ප්‍රමාණය හොයපන් ඒකයි එතනදී අදහස් කරන්නේ. ඒ වගේම තමයි ඉලක්කමකින් මොකෙක් හරි දීලා තියෙනවා නම් පුතා අහන ප්‍රශ්න උත්තර දෙන්න ඕන නම් තොටේ ඉලක්කමකින් දීලා තියෙන කාව භාග සංඛ්‍යාව විතර හොයන්න වෙනවා. හොයලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හොයලා නැත්නම් තොට එතන හොයන්න වෙනවා. ඒක හිව්වට පස්සේ පුතා ගාන කොට දාන්න පුළුවන්. හරි. එහෙනම් භාග සීන් එක මෙතනින් ඉවර වෙනවා පුතා. භාග ගාන මෙතනින් ඉවර කරනවා. ඊට භාග ගාන හොඳ ලකුණු වලට යන්න ඕනේ හැමෝම. මේක පට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගාන. ව්‍යුහගත රචනා පේපරේ තියෙන ගණන් සෙට් එක මේ වගේ තමයි පුතා. ව්‍යුහගත රචනා පේපරේට සුපිරි ලකුණක් ගන්න පුළුවන් උඹලට. හරි එහෙනම් මේකේ දකුණු 10ම ටාගට් කරන් ඉඳපන් ඈ. හරි එහෙනම් මම මෙතනින් වැඩ ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු පුතා. ඊළඟ පාඩමෙන් හම්බෙමු. හරි. ආයිබෝන් හැමෝටම.